හරි ආයිබෝවන් ළමයි. ඔන්න මේ අද අපි ගණිත කුප්පියේ තුන්වෙනි දවසේ ඉන්නේ. එතකොට මේ අද ලොකු වැඩ ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ ටියුට් පහක් තියෙනවා. එතකොට ඒ ටියුට් පහෙන් අපි පාඩම් පහක් ආවරණය කරන්න හදන්නේ. එකක් ව්‍යුහගත රචනා තුනකුත් ඊට පස්සේ රචනා ප්‍රශ්න දෙකකුත්. එතකොට අපි අර පාඩම් වශයෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක අද දිනෙන් අවසන් වෙනවා. මොකද දැන් ඕගොල්ලෝගේ විභාගෙට එන ආසන්න දවස් ගාණක් නේ තියෙන්නේ. එතකොට අපි ලබන සතියේ අනුමාන ප්‍රශ්න පත්‍රයක්, ඒ කියන්නේ පළවෙනි කොටස අනුමාන ප්‍රශ්න පත්‍රයක් ඕගොල්ලොත් එක්ක කතා කරනවා. එතකොට ඒක අපි ඉරිදා වෙද්දී ඕගොල්ලොන්ට දානවා. කරලා රෙඩි වෙලා එන්න. එතකොට පළවෙනි පත්‍රයේම ටාගට් කරලා අපි කතා කරන්න හදන්නේ. මොකෝ අර ගොඩාක් අමාරු මට්ටමේ කියන්නේ මේ වෙලාවේ මේක ඩවුන් වෙයි වගේ මට්ටමක ඉන්න ළමයෙක්ට ගොඩ එන්න තියෙන හොඳම පේපර් එක තමයි පළවෙනි පේපරේ. හේතුව අනිවාර්යෙන් පළවෙනි පේපරේ හදන්නේ සෑම ළමයෙක්ම පාස් කරන. එකෙන් අර ELC එතකොට අර අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ආවරණය වෙන පරිදි විතරයි හදන්නේ. හැම විෂය කරුණු කාරණාවම දාන්නේ නැහැ. එතකොට අපි කෙටි ප්‍රශ්න 25ත් ව්‍යුහගත පහත් අපි එදාට කතා කරනවා. රයිට්. එතකොට මේ අපි අද වැඩේ පටන් ගමු. මම හිතන්නේ අද මේ මැච් එකක් තියෙන හින්දා මේ කොල්ලෝ ටිකක් මැච් එක බලන්න නැති. හැබැයි මේ වෙලාවේ ඔයා ඔයාගේ දේ ගැන හිතන්න. ඒක තමයි මට කියන්න තියෙන දේ. රයිට්. අපි එහෙනම් වැඩේ පටන් ගමු. මේ ඔයාලා මං හිතන්නේ print out අරන් ඇතිනේ. හරි. එහෙනම් print out ටිකත් අරගෙන අපි පළවෙනියටම කතා කරමු රචනා ප්‍රශ්න දෙක. මොකෝ අද කීයට ඉවර කරන්න වෙයිද කියන එක අපිට කියන්න බෑ. මොකෝ ටියුට් පහක් කතා කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි සහ වෙලාව සෑහෙන්න වෙලාවක් යයි. එතකොට මාත් එක්ක වැඩේ ඉන්න. ඔයගොල්ලෝ මේකට chat කරන්න. මොකෝ ඔයාලත් එක්ක ඔයාලා මෙතන මාත් එක්ක සක්‍රියව ඉන්නවා කියන එක මත මට පොඩි ගැම්මක් එනවා. ඒකත් එක්ක. හරි. අපි පටන් ගමු. සමගාමී සමීකරණ පාඩමෙන්. ගන්න සමගාමී සමීකරණ ටියුට් එක. රයිට්. ඉස්සෙල්ලම මම මොකද්ද මේ කියන එක සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද? එතකොට අපි ඒක කොහොමද දැන් සමගාමී සමීකරණ පුතේ අපිට සමීකරණ දෙන්නේ නැහනේ. අපි සමීකරණ දෙක ගොඩනගා ගන්න ඕනේ. ආයේ ගොඩනගා ගන්න මම කොයි වගේ දෙයක්ද ලේසියෙන් පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒකත් එක්කම මම ඕගොල්ලන්ට පළවෙනියටම එක ගාණක් කතා කරනවා. එතකොට 2024 25 ඒ කියන්නේ ගිය අවුරුද්දේ ආපු පේපරේ තියෙන සමගාමී සමීකරණ ගාන මාවිතෙන් තමයි මම ඕගොල්ලන්ට වැඩේ පටන් ගන්න හදන්නේ. මම පොඩ වටපිටාව කියලා ඉන්නම්. ඔයාලා දන්නවා අපිට සමීකරණ විවිධ වර්ග තියෙනවා. දැන් සමීකරණයක් කිව්වහම මූලිකව තියෙන්න ඕනේ තේ සමාන ලකුණනේ. මොකද සමීකරණයක් කිව්වහම වීජීය ප්‍රකාශනයක් එක්ක සමානව තව නියතයක් හරි මොකක් හරි අගයක් තියෙන එක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ වීජීය පදයක් තනි වීජීය පදයක් එක්ක තියෙන ප්‍රකාශනයක් නැත්නම් සමීකරණයක් අපි කියනවා සරල සමීකරණයක් කියලා. මෙන්න මේ වගේ. දැන් මේකේ දන්නේ නැති පද කීයක් තියෙන එකයි. මේ වගේ එකක් අපි කියනවා සරල සමීකරණ කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම වර්ගයක් එක්ක වීජීය පදයක් තියෙන එකක් අපි කියනවා මොන එකක් කියලාද? වර්ගජ සමීකරණය කියලා. මම මේක ඉස්සෙල්ලා කලින් දවසක කතා කරා නේද? රයිට්. එතකොට අපි දැන් කතා කරන්න හදන්නේ සමගාමී සමීකරණ. ඒ කියන්නේ මෙන්න මෙහෙ වගේ. මේ දන්නේ නැති පද දෙකක් තියෙනවා. අපි මෙතන මොකක් හරි අගයක් දාගමු. දන්නේ නැති පද දෙකක් තියෙනවා. එතකොට මේ දන්නේ නැති පද දෙකක් තියෙන එකක පුතේ අපිට මේ xy වල උත්තර හොයන්න බෑ තනි සමීකරණයක් විතරක් දීලා. එතකොට මේකට සමගාමීව තව මොකක් හරි මේ කතාවටම අදාළ දෙයකින් ගොඩනගා ගත්ත තව සමීකරණයක් අපිට අවශ්‍යයි. මේ එකම කතාවට අදාළව තමයි මේ සමීකරණ දෙකම අපි ගොඩනගා ගන්න. එතකොට මේ සමීකරණ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ x හා y වලට උත්තර හොයන්න. රයිට්. අපි ගැටලුවකින්ම කතා කරමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. රයිට්. එහෙනම් මේ 2024 25 ගාන දාලා තියෙන 8 වෙනි ගාන විදියට අපි පොඩ්ඩක් දාමු දෙක. ඔයගොල්ලන්ට ගාන දැන් ඔයගොල්ලෝ print out අරන් නම් ගාන කියව ගන්නත් පුළුවන්. ගාන දැන් මේ වෙයි ස්ක්‍රීන් එකේ වැටෙයි. හරි. අපි ගාන කියවමු බලන්න. මෙන්න මෙහෙම තියෙනවා ගාන. සාදයකට සහභාගී වූ පළවෙනියෙන් කියන්න ඕනේ පුතේ මේ ගාන එක සැරයක් මුල ඉඳලා අගට පැහැදිලිව කියව ගන්න. එතකොට මේකේ තියෙන අර්ථය ගන්න එක සැරේ අපිට බෑ. මුල ඉඳලා පහළට පළවෙනි සැරේ කියව ගන්න. එතකොට කියව ගත්තට පස්සේ පුළුවන් අපිට දෙවෙනි සැරේ ඒ කියන ගානෙන් මේ xy අදාළව අපි සමීකරණ දෙකක් කොහොමද ගොඩනගා ගන්න කියන එක කල්පනා කරලා බලන්න. රයිට්? අමුලින් බලමු. සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් රස කැවිලි වලින් සංග්‍රහ කිරීම සඳහා කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී.
කුඩා පිගන් ඇසුරුමක මිල රුපියල් 150ක්ද ලොකු පිගන් ඇසුරුමක මිල රුපියල් 120ක්ද විය. මොකද්ද මේ කියන්නේ? දැන් මේ සාදයක්ද තියෙනවලු. එතකොට මේ වැඩිහිටියන්ටත් ළමයිටත් මොනවද දෙන්න හදනවද? රස කැවිලි වලින් සංග්‍රහ කරන්න හදන්නේ. ඒකට ඒගොල්ලෝ කඩෙන් ගිහිල්ලා ගන්නවලු අර ප්ලේට් තියෙන්නේ. ඒ ප්ලේට් වල කුඩා පිගන් 10 බැගින් වෙච්ච ඇසුරුම්. ඒ කියන්නේ එක ඇසුරුමක තියෙනවා කුඩා පිගන් කීයද 10ක්. ඊට පස්සේ ලොකු පිගන් 5 බැගින් වූ ඇසුරුම් ටිකකුත් ගන්නවා. රයිට්? ආයේ අයිඩියා එක ආවනේ. ඊට පස්සේ කියනවා කුඩා පිගන් ඇසුරුමක මිල රුපියල් 150. ඒ කියන්නේ අර එක පැක් එකක 10ක් තියෙන එකක කුඩා පිගන්න තියෙන්නේ. අන්න ඒකක මිල කීයක්ලුද? 150කලු. ඊට පස්සේ කියනවා ලොකු පිගන්න ඇසුරුමක මිල 120ක්. ඒ කියන්නේ අර මේ ලොකු පිගන්න කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඒ පහක් තියෙන ඇසුරුමක මිල කීයක්ලුද? 120ල්ලු. ඔන්න ඔහොම කියනවා. ඊට පස්සේ කියනවා මිලට ගන්නාලද මුළු පිගන් සංඛ්‍යාව 200ක්. අන්න අර පිගන් සංඛ්‍යාව ගැන අදහසක් මට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා එම පිගන් සංඛ්‍යාව සඳහා මුළු වියදම රුපියල් 3720ක්ද විය කියලා. දැන් එතකොට අපිට අදහසක් එනවනේ. එකක් කියලා තියෙන්නේ පිගන් සංඛ්‍යාව ගැන අදහසක්. අනිත් එක කියලා තියෙන්නේ පිගන් ගන්න ගිය වියදම ගැන අදහසක්. එතකොට ඊට පස්සේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහනවා. මිලටගත් පිගන් ඇසුරුම් සංඛ්‍යාව x ලෙසද ඒ කියන්නේ කුඩා පිගන් ඇසුරුම් සංඛ්‍යාව ගන්නවා අපි මොකක් කියලාද? x කියලා. ඊට පස්සේ ලොකු පිගන් සංඛ්‍යාව ලොකු පිගන් ඇසුරුම් සංඛ්‍යාව ගන්නවා y කියලා. මේ පිගන් සංඛ්‍යාව නෙමේ පිගන් ඇසුරුම්. ඒ කියන්නේ එක පැක් එකක් තමයි අපි ගන්නෙ. පැක් සංඛ්‍යාව තමයි අපි ගන්නෙ කීයක් කියලාද? y කියලා. ගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා. ඒවා විසඳීමෙන් මිලට ගන්නා ලද කුඩා පිගන් ඇසුරුම් සංඛ්‍යාවත් ලොකු පිගන් ඇසුරුම් සංඛ්‍යාවත් වෙන වෙනම හොයන්න කියලා කියනවා. දැන් මේ ගාන මෙහෙම කියවුවට එකපාර ඔලුවට යන්නේ නැහැ. හොඳේ. එතකොට දැන් අනිත් එක මේක ළමයි කියනවා මේ කිව්වට මේගොල්ලෝ මේ කරකෝලා නම්මනම් තියෙන්නේ. මේක තේරුම් ගන්න හරි අපහසුයි කියලා. මෙන්න මෙහෙම වැඩක් කරන්නකෝ. ඕගොල්ලෝ ඔය කුඩා පිගන් ඇසුරුම් සංඛ්‍යාව x කියලා ගන්න කියනවනේ. එතකොට ඔය ඕගොල්ලොන්ට දීලා තියෙන ගානේ කුඩා පිගන් ඇසුරුම් සංඛ්‍යාව කියන්නේ කුඩා පිගන් ඇසුරුම් කියන එන්ට x කියලා දාගන්න. පැන්සලෙන් ඉරක් ගහලා x කියලා දාගන්න. රයිට්? ඊට පස්සේ ලොකු පිගන් ඇසුරුම් කියන එකට y කියලා දාගන්න. ඊට පස්සේ ගාන කියවමු. දැන් එතකොට මාත් එක ඒ විදිහට කරලා ගාන කියවන්නම් මෙහෙම කියනවා. දැන් මේ සාදයට සහභාගී වූ වැඩිහිටියන් අපිට ඒ කතාව වැඩ නැහැ. සංග්‍රහ කිරීම සඳහා ගත්ත කතාවනේ වැඩගත්. එතකොට කුඩා පිගන් කියනවා නේද පුතේ? x 10 බැගින් ඌ ඇසුරුම්ද? එහෙනම් කුඩා පිගන් කීයක් තියෙනවා කියලා කිව්වද x ගාණක් තියෙනවා. කියන්නේ ඇසුරුම් x ගාණක් තියෙනවා. එතකොට එකක 10ක් තියෙනවා. එහෙනම් කුඩා පිගන් කීයක් ඔක්කොම තියෙනවද? එකක 10යි ඒ වගේ x ගානක් තියෙනවා නම් කොච්චර ගානක් තියෙනවද? පිංගම් ගාන 10යි x එනවා. සාමාන්‍ය දෙයක්නේ. අපි නිකන් හිතුවොත් එහෙම අපි ඇසුරුම් ගත්තා කියලා පහක් එකක 10ක් තියෙනවා නම් ඉතින් අපි 10 පහෙන් ගුණ කරලානේ ගන්නෙ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය අපි මේක දන්නේ නැහැ. කුඩා පිංගම් ඇසුරුම් කොච්චර ගත්තද කියලා දන්නේ නැති එක. රයිට්? අපි ඒකට x දාලා හදාගත්තාම අපිට හිත දැහැකි 10යි x කියලා ගන්න පුළුවන්. රයිට්? මේ ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම ලොකු පිංගම් ලොකු පිගන් කියන එක අපි මොකද්ද පුතේ දානවා අවයි නේද? ලොකු පිගන් 5 බැගින් නෝ ඇසුරු මිලට ගන්නලාදී. එහෙනම් ලොකු පිගන් සංඛ්‍යාව කියන්නේ y නේ. එහෙනම් අපි එකක තියෙනවා නම් 5ක් ඒ තිබ්බ ඒ කියන්නේ අපි y ගානනේ අරන් තියෙන්නේ. එහෙනම් ඒ තිබ්බ පිගන් ගාන ගත හැකි මොකෙන්ද 5යි y වලින්. එතකොට එනවා ලොකු පිගන් සංඛ්‍යාව. රයිට්? දැන් ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මෙතනින් කියලා තියෙනවනේ පුතේ මෙන්න මේ මිල අපි දැන්ට අමතක කරමු. මිලට ගන්නාලද මුළු පිගන් සංඛ්‍යාව කීයක් කියලා දීලා තියෙනවද? 200ක් කියලා දීලා තියෙනවා. දැන් මේ තියෙන්නේ කුඩා පිගන් ප්‍රමාණය. මේ තියෙන්නේ විශාල පිගන් ප්‍රමාණය. රයිට්? එහෙනම් මේ දෙකේ එකතුව වෙන්නේ පැය කීයක් වෙන්නද? 200ක් වෙන්නේ. හරි ලේසි සමීකරණයක් නේද? ඒ කියන්නේ සංඛ්‍යාව දෙක එකක තියෙනවා 10ක්. ඒ වගේ කීයක් තියෙනවද? x ගානක් තියෙනවා 10යි x වෙනවා. එතකොට ලොකු පිගන් තියෙනවා එකක 5ක්. එතකොට ඒ වගේ ඇසුරුම් කීයක් තියෙනවද? y ගානක් තියෙනවා. එහෙනම් 5යි y වෙනවා. එහෙනම් ඔය මුළු පිගන් සංඛ්‍යාව ඒ කියන්නේ මේ දෙකේ එකතුව කීයක් වෙන්න ඕනේද අනිවාර්යෙන් 200ක් වෙන්න ඕනේ. රයිට්? ඔන්න මං අර සංඛ්‍යාව ඇසුරෙන් එක සමීකරණයක් ගොඩනගා ගත්තා. ඊළඟට කියනවා ලොකු පිගන් ඇසුරුමක මිල. නෑ ඊට කලින් තියෙන කුඩා පිගන් ඇසුරුමක මිල. එහෙනම් කුඩා පිගන් ඇසුරුම් කියන්නේ x නේ. අන්න ඒකක මිල ඒ කියන්නේ x ගාණක් අපි ගත්තා කිව්වා රුපියල් 150ලු. ඊට පස්සේ ලොකු පිගන් ඇසුරුම් ඒ කියන්නේ y නේ. අන්න ඒකක මිල රුපියල් 120ක්ලු. එහෙනම් මට කියන්න බලන්න කුඩා පිගන් ඇසුරුම් ගන්න අපිට කීයක් යනවද කියලා. එක ඇසුරුමක මිල රුපියල් 150 නම් අපි කුඩා ඒවා කීයක් අරගෙන තිනවද? x ගාණක් අරගෙන තිනවා. එහෙනම් මේ ටික ඔක්කොම ගන්න මට කීයක් යනවද? සාමාන්‍ය සංකල්පයක් නේද? එකක් 150ක් නම් මම ඒක වැඩි කරනවා කියේද x වලින්. රයිට්? ඊට පස්සේ
ලොකු පිඟන් ඇසුරුමකින් විලා කුඩා පිඟන් ඇසුරුමක රුපියල් 150ක්ද ලොකු පිඟන් ඇසුරුමක විල රුපියල් 120ක්ද විය. මේ ලොකු පිඟන් ඇසුරුමක විල පොඩ්ඩක් මිල අඩු වෙලා ඇත්තේ 5යි තියෙන හින්දා නේද? එහෙනම් ඒ ටික ගන්න මට කීයක් යනවද? 120 වැඩි කරනවා මම කීයෙන්ද y ගානේ. මොකෝ දැන් ලොකු පිඟන් අපි අරන් තිනවා ඇසුරුම් y ගානක් එකක මිල 120යි නම් 120 ගියෙන් වැඩි කරනවද පුතේ y වලින් වැඩි කරනවා. දැන් මම මේ එකතු කිරීමක් දැම්මේ මේගොල්ලෝ ගානේ දීලා තියෙනවා මේ දෙකම ගන්න කිය මුළු වියදම. ඉතින් එහෙනම් මේකෙන් 150x වලින් එනවා කුඩා පිඟන් ගන්න කිය වියදම. ඊට පස්සේ 120යි y වලින් එනවා ලොකු පිඟන් ගන්න කිය වියදම. එහෙනම් ওই දෙකේම වියදම කීයක් වෙනවද? 3720ක් කියලා තියෙනවා. හරි දේශි වැඩක් නේද? මෙන්න මේක කියලා වෙනවා. හරි. එතකොට දෙකේම වියදම මට එනවා කීයක් කියලාද? 3720ක් කියලා. දැන් ඕගොල්ලෝ මහා ලොකුවට දැන් මේක කියව මෙහෙ ගියා නම් වැඩේ පොඩක් අමාරු කරනවා. ඊට පස්සේ කියනවා තේරෙන්නේ නැහැ වගේ දෙයක් නේද? මේක සරලයි. අර අපි අර ලොකු පිඟන් ඒ කියන්නේ මේගොල්ලෝ කියනවනේ ලොකු කුඩා පිඟන් වලට x කියලා ගන්න, ලොකු පිඟන් වලට y කියලා ගන්න කියලා. රයිට්? එහෙනම් එතකොට මේ අදාළ තැන් වලට xy දාගෙන අපි මේ ගාන හිතුවනම් වැඩේ පැහැදිලි. හැබැයි ඉතින් ගාන කලවම් කරගන්න දෙයක්වත් නැහැනේ. මොකෝ එකක කියන්නේ පිඟන් සංඛ්‍යාව ගැන, එකක කියන්නේ පිඟන් වල මිල ගැන. එතකොට ඒ කියන කතන්දර දෙකට අදාළව අපි සම්බන්ධ දෙකක් හදාගත්තා. හරි සරල වැඩක්. එතකොට ඔයගොල්ලෝ ඊළඟ ගාන ඔයගොල්ලන්ට try කරන්න දුන්නාම පුතේ ඉස්සෙල්ලම ගාන එක සැරයක් කියවලා x විදියට කාවද ගන්නෙ y විදියට කාවද ගන්නෙ. එතකොට බීජීය සංකේතයක් කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයිනේ. අපි නොදන්න අගයකට අපි බීජීය සිම්පල් ලකුර ඉංග්‍රීසි වලදී සිම්පල් ලකුරක් දාගන්න එක කරන්නේ. ඒක අපිට හරි පහසුයි ගණන් සුළු කරක් නෑ. රයිට්? එතකොට මේ එහෙම දාගෙන මේ සමීකරණ දෙක පළමුව හරියට ගොඩනගා ගන්න ඕනේ. ඒක ඊට පස්සේ ඔයගොල්ලෝ ආපහු සැරයක් කියවලා බලන්න. මොකද මම දැකලා තියෙන විභාගවලදී ළමයි එක සැරේ ලියලා දානවා. හැබැයි ඕගොල්ලෝ ආපහු සැරයක් ගාන කියවලා බලන්න. ඕගොල්ලෝ යොදාගත්ත ඔයාලා හදාගත්ත සමීකරණ දෙක මේ කියන කතන්දරේ නැත්තම් මේ කියන මේගොල්ලෝ කියන සම්බන්ධ දෙකට ගැලපෙනවද කියලා. පැහැදිලිද? ආරයිට්. දැන් එතකොට සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගන්න එක සම්බන්ධව ගැටලුවක් නැහැනේ. ඕගොල්ලන්ට ගැටලුවක් වෙනවද නැද්ද කියන එක අපි ඊළඟ ගානේදී බලමු. මොකද දැන් මම ඕගොල්ලන්ට වෙලාව දෙනවා ගාන හදන්න. ඒ ගාන හදලා ඕගොල්ලෝ මට chat box එකේ ලකුණු ටික දාන්න. එතකොට මේ මට ඒ අදහස ගන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් මොන හරි දේවල් තියෙනවා නම් කියන්න සර් මේක තේරෙන්නේ අපව පොඩ්ඩක් කියන්න කියලා. එතකොට පුතේ පළවෙනි කාරණා විදිහට අපි මේ දෙක ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ සමීකරණ දෙක ගොඩනගා ගන්න ඕනේ. රයිට්? ඊට පස්සේ දැන් බලමු මේකේ xයි yටයි අපි කොහොමද උත්තර ගන්න කියලා. අය වැඩේ හරියට දැනගන්න ඕනේ. ඒක හරි ලේසි වැඩක්. හරි? ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක මහා ලොකු බරපතල වැඩක් වගේ හිතුවට මම අද සිම්පල් කියලා දෙන්නම්. කොහොමද වැඩේ ගොඩ දාන්න කියලා. රයිට්? මුලින්ම මේකදී අපි පාවිච්චි කරන අංකන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේවා නම් කරගෙන යන්න ඕනේ. අපි මේ වෙලාවට මෙයාව මේකෙන් වැඩි කරනවා නම් ඒක අපි පෙන්වන්න ඕනේ. ඒ කියන කරුණු කාරණා ටික හරියට ඔලුවට දාගන්න. රයිට්? දැන් සමීකරණ දෙක මේකනේ. පැහැදිලිව පේනවද? හරි. එහෙනම් මම මේ දෙන්නට නම් දෙකක් දෙනවා. මෙයා 1 මෙයා 2 කියලා. රයිට්? ඊට පස්සේ මම තීරණය කරන්න ඕනේ මට මේ දෙන්නව එක සැරේ හොයන්න බෑ. ඉස්සෙල්ලා එක්කෙනෙක් විතරයි මට හොයන්න පුළුවන්. මම කාගේද ඉස්සෙල්ලාම අගේ හොයන්න කියලා මම තෝරගන්න ඕනේ. දැන් මම හිතනවා මම y ගේ අගේ හොයනවා කියලා. ඔයාලා කැමති එකක් හිතන්න පුළුවන්. එතකොට y ගේ අගේ හොයනව නම් මම අයින් කරන්න වෙන්නේ කාවද? x නේ. එහෙනම් මේ අයින් කරන එක්කිනාගෙන මම පොඩ්ඩක් බලනවා. ඒ කියන්නේ මම හොයන එක්කිනා ගැන මේ බලන්නේ අයින් කරන එක්කිනා ගැන බලනවා. එහෙනම් x අයින් කරන්න වෙනවනේ මම y ගේ අගේ හොයනවනේ. මම මෙන්න මේ දෙන්න ඇටි පොඩ්ඩක් ඉරක් ගහ ගන්නවා. දැන් ඊට පස්සේ බලන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ x එක්ක ඉන්න සංගුණකය ගැන බලනවා. සංගුණකය කියන්නේ මේ x ඉස්සරහ තියෙන ඉලක්කමට තමයි සංගුණකය කියලා කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මං එයාගේ ලකුණ ගැන අවධානය දෙන්න ඕනේ දෙවෙනි කාරණාව විදිහට. ඉස්සෙල්ලා අපි පළවෙනි කාරණාව හදාගෙන ඉමු. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මේ අපි අයින් කරන්නේ x නම් අනිවාර්යෙන් x ඉස්සරහා ඉන්න සංගුණකේ මොනවා වෙන්න ඕනේද? දෙන්නම එකම අගයක් වෙන්න ඕනේ. එතකොට මට සමහර වෙලාවට මෙයාවත් කාගෙන් හරි ಗುಣ කරගන්න වෙයි, මෙයාවත් කාගෙන් හරි ಗುಣ කරගන්න වෙයි. එහෙම නැත්නම් එකක් විතරක් ಗುಣ කරලා හරි හදා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි හිතලා බැලුවාම එකක තියෙනවා 150, එකක තියෙනවා 10. එහෙනම් මට දෙන්නම ಗುಣ කරගන්න ඕනේද මොකක් හරි එක සංඛ්‍යාවකට ගේන්න? නෑනේ. මොකද්ද? මට මෙයාව විතරක් 15න් ಗುಣ කරලා කීය කරගත හැකිද? 150 කරගන්න පුළුවන්. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ පළවෙනි සමීකරණය 15න් වැඩි කරනවා කියලා තීරණය කරනවා. අන්න ඒ වැඩේ ඉස්සෙල්ලා කරලා ඉන්නවා. රයිට්? එහෙනම් මොකෝ කරන්නේ? පළවෙනි සමීකරණය ඒක ලියන්න ඕනේ. අංක 1 වැඩි කරනවා කීයෙන්ද? 15. පුතේ මේ වැඩි කරනකොට
මේකේ පද කීයක් තියෙනවද? 1යි 2යි 3ක්. ඔය පද තුනම මේ කියන ගානේ මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. රයිට්. අපි කියනවා වැඩි කරන්න ඕනේ ಗುಣ කරන්න ඕනේ නේද? රයිට්. ಗುಣ කරන්න ඕනේ. රයිට්. එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙයා 15 ගුණ වෙනවා 150x. මෙයා 15 ගුණ වෙනවා කීයක් වෙනවද එතකොට? අපි ගුණ කරලාම බලමු. i පයි 2යි. ඔය ඔයගොල්ලෝ ගෙස් කරලා ඔය ඒ උත්තර දාන්න යන්න එපා. ඒ වුණාට මේ වගේ වෙලාවකදී අපි අවදානමක් ගන්න එක හරි බොරු වැඩක්. එහෙනම් ಗುಣ කරලා බලන්න. එතකොට ධන 75යි y සමානයි. මෙයා 15 ගුණ කරාම 15 දෙකෙන් ගුණ කරාම හරියන්නේ නේද? 15 දෙකෙන් ගුණ කරාම 30යි. මෙතන මම බිංදු දෙකක් අමතක කරාවා. ඒ බිංදු දෙකක් දානවා. එතකොට කීයක් කියලා එනවද? 3000 කියලා එනවා. ඒ කියන්නේ මේ වගේ සංඛ්‍යා නම් ගුණ කරන්න බය වෙන්න එපා හොඳේ. ඒ කියන්නේ මේ බිංදු කියන ඒවා අමතක කරා අදාළ සංඛ්‍යාවේ මේ ඉස්සරහා තියෙන පූර්ණ සංඛ්‍යාව විතරක් ගුණ කරලා මේ අමතක කරපු බිංදු ගාන මොනා කරන්නද තියෙන්නේ? දාන්න තියෙන්නේ. රයිට්. එතකොට මට එනවා කීයක් කියලාද? 150x ධන 75y 3000යි කියලා. ආයෙනම් මෙයා වගේ කීවෙනි සමීකරණය වෙනවද? තුන්වෙනි සමීකරණය වෙනවා. එතකොට පුතේ මම මේ වෙනස් කරගත්තේ පළවෙනි එක්කේනාවනේ. දැන් එයා මම කතාවෙන් අමතක කරනවා. එයා දැන් අලුත් නමකට ඇවිල්ලා තිනවා කවුරු කියලාද? 3 කියලා. වැඩේ පැහැදිලිද? එහෙනම් දැන් මේ වැඩේ ඉදිරියට යන්නේ කවුරුද? 3යි 2යි. පැහැදිලි? 3යි 2යි තමයි වැඩේ ඉදිරියට යන්නේ. දැන් පළවෙනි කාරණාව වෙලා. මොකද මෙයාගෙත් 150x මෙයාගෙත් 150x වෙලා. රයිට්. ඔතනට වෙනකන් ගන්න වැඩේ පැහැදිලිද? දැන් අහගන්න දෙවෙනි කාරණාව සෑහෙන්න වැදගත්. දෙවෙනි කාරණාවේදී අපි මේ වගේ ලකුණු බලනවා. දැන් ওই ලකුණ බලන්නේ කොහොමද? හැමතිස්සෙම මේ අදාළ පදේ ඉස්සරහා තමයි ලකුණ තියෙන්නේ. දැන් මුකුත් දාලා නැත්නම් අපි අදහසක් ගන්නවා එයාගේ ලකුණ මොකක් කියලාද? ධන කියලා නේද? right. එතකොට මේ 150x කියන එක කෙනා ඉස්සරහා මොකක් හරි ලකුණක් තියෙනවද? නෑ. එහෙනම් මෙයා මොකක් විදිහට තියන්නේ? ධන එකක් විදිහට. මෙයා ඉස්සරහා මොකක් හරි ලකුණක් තියෙනවද? නෑනේ. එහෙනම් එයා ඉස්සරහා තියන්නේ අපි මොකක් කියලා තලගන්නේ? ධන විදිහට. එතකොට පොඩි දෙයක් මේක ඔයගොල්ලෝ නෝට් කරගත්තත් කමක් නෑ. මෙන්න මෙහෙමයි. ලකුණු සමාන නම් ඒ අයින් කරන පද මෙහෙම සමාන කරගත්තාට පස්සේ ලකුණු සමාන නම් අපි මොකද කරන්නේ? සමීකරණ දෙක සමීකරණ අඩු කරනවා. ඔයාලා මේක පොඩ්ඩක් ලියාගත්තා කමක් නැහැ. ගණන් හදනකොට ඕක පොඩ්ඩක් පැත්තකින් ලියාගෙන වැඩේ පැට්‍රිස් වෙනකම් පොඩ්ඩක් කරන්න. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ලකුණු අසමාන නම්. ඒ කියන්නේ ධන ඇරිණයි ආවොත් අසමාන නම් අපි සමීකරණ මොනා කරනවද? එකතු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වැඩේ මේ විදිහට කරාම අර අපි දැන් මේ x වයින් කරගන්නනේ යන්නේ. x කැපිලා අයින් වෙලා යනවා. right? ඔයගොල්ලෝ පොඩ්ඩක් ඕනනම් මේක නෝට් කරගන්න විනාඩියක් විතර තියන්න. ඒක පොඩ්ඩක් ඊළඟ ගාන හදනකොට පැත්තක නෝට් කරගෙන ඒගොල්ලෝ මේ දිකින අදාළ අයින් කරන හදන පදේ ඉස්සරහා සංගුණක සමාන කරගෙන ලකුණු ගැන හිතලා මේත් එක්ක මම මේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේද අඩු කරන්න ඕනේද කියන තීරණය ගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. චුට්ට නෝට් කරගන්න මේ ගැන අමාරු කෙනෙක් ඉන්නවනම්. යන්නකෝ කියලා දෙයිලා තියෙනවා. ඔව් මැච් එක නම් පස්සේ හයිලයිට් හරි බලද හැකි. මේ වෙලාවේ තව ටික දවසයි තියෙන්නේ. ඒ ටික දවස ඔයාලට වගේ මටත් වැදගත්. මම අර හැමදාම කියන වගේ මේ කරන වෘත්තියේ මේ කරන ඒ කියන්නේ අපි කරන රස්සාවේ ඒක වෘත්තියක්. එතකොට ඒකේ තියෙන සතුට තියෙන්නේ මගෙන් ඉගෙන ගත්ත ළමයෙක් එයාගේ ජීවිතයේ දිරන කෑල්ලේදී. ඒ කියන්නේ කවදා හරි එයා එයාගේ දේවල් කරනකොට මේ ගණන් කියන විෂය මම ඔයාලට උගන්වලා ඔයාගේ සාමර්ථ්‍යයක් අරගෙන ඔයාගේ අදාළ ටාගට් වලට ගිහිල්ලා ඔයා කවදා හරි මට හම්බෙලා ඉගෙන කිව්වහම ඒ තියෙන සතුට. කිව්වත් නොකිව්වත් උඹලා දැකලා තියෙන සතුට. ඒ වෙනුවෙන් තමයි මේ මහන්සි වෙන්නේ හොඳේ. එතකොට මං වගේ මං හිතනවා ඔයගොල්ලොත් මහන්සි වෙයි කියලා. මම හැමදාම කියනවා ඔයාලා වෙනුවෙන් මේ දවස් 4ක්. ඇත්තටම දවස් 4ක් මදි. ඒ වුණාට අපිට පොඩ්ඩක් මේ වැඩේට අදහස වෙන්න ගියේ, ඒ කියන්නේ අදහස ආවේ පසු කාලේ ඉනව. එතකොට ඒ දවස් 4 උපරිම දෙයක් දෙන්න හදන්නේ අර මේ වෙලාවේ අර බිඳුවටම වැඩිලා ඉන්න ළමයට උඩට එන්න. රයිට්? ඒකින්ද තමයි මේ ෆස්ට් පේපර් එකට අදාළ වටපිටාව අපි හදාගෙන යන්නේ. එතකොට ව්‍යුහගත පහ හදා ගන්නවා කියන්නේ පුතේ ලකුණු 50ක්. හරි ලේසියෙන් එක්කහුව කරගන්න පුළුවන් ලකුණු 50ක්. ඒ 50න් උපරිම ලකුණු 40ක් 45ක් සීමාවකට ගියොත් ඔයාට විභාග ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ S එක කොහොමද ෂුවර්. මොකෝ ඊටු ලකුණු ටිකක් අපේ එනවනේ. හරි. ඊට පස්සේ ඔයාට C එකක්ද ඒක B එකක්ද A එකක්ද කරගන්න වාට් එකටත් පොඩි උදව්වක් එන්න තමයි මම එහෙම් මෙහෙන් රචනා ප්‍රශ්න 5ක් 4ක් විතර කතා කරේ.
රයිට්. එතකොට ඔයා මහන්සි වුණොත් ඔයා වෙනුවෙන් මේ වෙලාවේ මේ සති දෙකත් හොඳටම ඇති. හොඳේ. එතකොට දැන් මේක මම හැමදාම කියනවා වගේ මේ වැඩේ කළා නිදා ගන්න එක නෙමෙයි මේ ටියුට් ටික මොනවා කරන එකද වැදගත් ඉවර කරලා දාන එක. පාස් පේපර්ස් වලින් එහා දැන් ඔයගොල්ලෝ වෙන මුකුත් ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නැහැ. මම දකින්න දේ සහ මම විශ්වාස කරන දේ මේ පාස් පේපර්ස් රටාවට හුරු වෙලා යනවා කියන්නේ ඔතනින් පිට මුකුත් අහන්නේ නැහැ. එතකොට කොහොමත් ගණන් වල අපිට අනුමාන කරන්න පුළුවන් කියලා තියෙන්නේ මේ පාඩමෙන් එනවා මේ පාඩමෙන් එනවා කියන ටික විතරයි. එතකොට එහෙම හදපු පේපර් එකක් අපි ලබන සතියේ සාකච්ඡා කරනවා අපව පාඩම් දිදියෙත් නෙමෙයි මුළු සනිකර පේපර් එකක් විදියට. එතකොට ඔයාලා ඊට කලින් මේ පේපරේ කරලා ඒ කියන්නේ මේ වැඩ ටික කරලා ඒක කරන්න. ඒක කරලා හිටියාම ඔයාලට තහවුරු කරගන්න පුළුවන් ඔයාලට කොයි තරම් මට්ටමකද නැත්නම් ඔයාලා කොයි මට්ටමක ඉන්නවද කියන එක. එතකොට මේ 4 වෙනි දවසේ මගේ සතුට ඔයාලගේ ලකුණු ටික දකින්න එක. රයිට්? එතකොට මේ එදාට මේ ඔගොල්ලොන්ගේ දැන් අලුත් 11 වසරේ ඉන්න නංගිල මල්ලිලා ඉන්නවනම් එයාලවත් සම්බන්ධ කරන්න මොකෝ අපි මේකෙන් ගත්ත අත්දැකීම තමයි අපිට මේ ළමයිට මීට වඩා කාලයකින් මේ වැඩේ කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියන එක. එතකොට ඒගොල්ලන්ට පෙබරවාරි මාසේ පුරා ඔගොල්ලොන්ගෙන් පස්සෙත් ඒගොල්ලොන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එතකොට එයාලට 10 වසරේ විෂය කාරණා විෂය කරුණු මතක් කරලා පේපර්ස් වලින්ම අපි ඒගොල්ලොන්ට ඒ අදාළ පාඩම් මතක් කරලා ආවරණය කරලා දෙනවා සෑම විෂයක්ම. ඒකට සිංහල විෂයත් ඒකට අදාළ වෙනවා. එතකොට ඉතිහාසය ගණිතය විද්‍යාව සිංහල කියන විෂයන් හතරම එතකොට ඔය කියන මේකට අදාළ වෙනවා. අපේ ගෲප් එක තියෙනවනේ. එතකොට ඔන්ලයින් කුප්පියේ ගෲප් එකට එයාලවත් ඔයාලා ඇඩ් කරන්න. ලබන සතියේ එයාලට ජොයින් වෙලා බලන්න කිව්වා. දැන් ඔයාලා මොන හරි මේකෙන් ගත්ත යම් කිසි කරුණු කාරණා ටිකක් සහ වැදගත්කමක් ඇතිනේ. ආයෙකත් එක්ක ඔයාලා එයාලට පණිවිඩය දෙන්න. රයිට්? හරි. මේක නෝටඩ් කියලා දාලා තියෙනවා. අපි යන් ඊට පස්සේ මොකද කරන්න බලන්න. රයිට්? දැන් එතකොට පුතේ ඊළඟ කාරණා විදියට දැන් එතකොට මම ලකුණු ටික බලන්න එපා නේද? දැන් එතකොට මේකේ මේ ලිව්ව දේ අනුව නම් ලකුණු මොනවා වෙලා තියෙනවද? සමාන වෙලා තියෙනවා. එහෙනම් මම ගත්ත තීරණය මොකද්ද? මම මේ දෙන්නව ලකුණු සමාන හින්දා මොනා කරනවද? අඩු කරනවා. එහෙනම් අඩු කරන්නේ කවුද දැන්? 2යි 3යි. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ. කාගෙන් කාවද අඩු කරන්නේ? මට ඕන කෙනෙක්ගෙන් ඕන කෙනෙක් අඩු කරන්න පුළුවන්. හැබැයි මට ගාන පහසු වෙනවා මෙන්න මෙහෙම කරගත්තොත්. කන් දෙක තියෙන පැත්තේ මං ගිහින් හිතනවා. 720ක් අඩු කරන්න ගියාම ඔව් අඩු කරන්න පුළුවන් දැන් මම ලොකු ළමයිනේ. හැබැයි ඍණ ගාණක් එනවා. එතකොට පොඩ්ඩක් වර්ධින්න තියෙන ඉඩ කඩ වැඩි හින්දා අපිත් 50 නේ. මොකක් කරමුද? දැන් 3000 අඩු කරමු. දැන් ඔය කියන විදිහට මොකෙන් මොකක්ද අඩු කරන්න වෙන්නේ? දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය මොනා කරන්න වෙනවද? අඩු කරන්න වෙනවා. රයිට්? දැන් මට ඉඩ බෝඩ් එකේ මදි හින්දා මම මේ සමීකරණ මේ යට ලියව නෝට කෑල්ලම කරලා දානවා. රයිට්? සමීකරණෙත් ඔයගොල්ලෝ නෝට් කරන් ඇතිනේ. මම ඒ කියන හරියත් මකනවා දැන් ඈ. මම මේ අදාළ සමීකරණ දෙකක් විතරක් තියාගන්නවා ඔයාලට දැන් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. රයිට්? රයිට්. වෙන පෑනකට යන්න. එතකොට ඔයාලට වැඩේ පැහැදිලි වෙයි. එහෙනම් මොකක්ද අඩු කරන්න පුතේ? දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා කියලා මම ඔන්න තීරණය ගත්තා. ගත්ත විදිය මතකනේ. මෙතන ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරාම මට ධන උත්තරයක් එනවනේ. එතකොට මට පැටලෙන්නේ නැති වින්දා. එහෙනම් මම මොකද කරන්නේ? ඒක ලියන්න ඕනේ. හොඳේ. දෙවෙනි සමීකරණය මම අඩු කරනවා කීයද? 3. හරි. එතකොට මේ සමීකරණයේ දෙපැත්තක් තියෙනවා. එතකොට මේ xy පද තියෙන පැති දෙක අපි වෙනම අඩු කරන්නේ. සමාන ලකුණෙන් එහා පැත්ත මේ අදාළ ඉතුරු සංඛ්‍යා දෙක අඩු කරන එක තමයි කරන්නේ. එහෙනම් දෙකෙන් 3 අඩු කරන්න ඉස්සෙල්ලා මෙයාව ලියමු. කොහමද? 150යි x 120යි y අඩු කිරීම පුතේ මේක මතක තියාගන්න. මෙතන පද දෙකක් තියෙනවා. එතකොට අඩු වෙනකොට මේ පද දෙකම අඩු වෙන්න ඕනේ. ඒක මම නිරූපණය කරන්න මොකක්ද දානවද? වරහණක් දාගන්න ඕනේ නැත්තම් ගාන වරදිනවා රයිට්. එහෙම නැත්තම් ඔයගොල්ලෝ මේ ළඟ තියෙන 150 විතරක් අඩු කරලා මෙයාව අඩු කරන්න ඕනේ කියන අදහස ඔයාලගේ ගිලිහෙනවා රයිට්. එහෙනම් මොකද වෙන්නේ? 150යි x මම මෙයාව ලියනවා දැන් ධන 75යි y සමානයි. එහෙනම් මම මොකද කරන්නේ? 3720න් අඩු කරනවා 3000. රයිට්? සමීකරණ දෙක අර විදිහට හදාගත්තොත් මේක ඉතුරු කෑල්ල මෙහෙම කරන්න මහ ලොකු අමාරුවක් ඇත්තෙම නෑ හොඳේ. අපරාධ මේව නිකන් අත්හැරලා එන්නේ. රයිට්? ඊට පස්සේ ඔන්න දැන් හරිනේ වැඩේ. දැන් බලමු අපි කොහොමද මේක සුළු කරගන්නේ කියලා. දැන් මේ සමීකරණ දෙක ඔයගොල්ලන්ට අවශ්‍ය නෑනේ. ඔයගොල්ලෝ නෝට් කරගෙන නැත්තේ. රයිට්. දැන් බලමු. වැඩේට බහැලා ඉන්න. මේක එහෙම ලියනවා. ඉස්සෙල්ලා පුතේ අපි අර වරහන සුළු කරගන්න ඕන. දැන් අපි දන්නවා සුළු කිරීම අපි බොඩ් මෑස් නැත්නම් වන් වේ ගුදරි ෆලෝ කරනවා නේද?
එහෙනම් ඉස්සෙල්ලම වරහන සුළු කරන්න ඕනේ. එහෙනම් මේ වරහන සුළු කරනවා කියන්නේ මට මේ දෙන්නම එකතු කරන්න බෑ. මේ එළියේ තියෙන ඍණ ලකුණේ මේ වරහන මොනවා වෙන්න ඕනේද? ಗುಣ වෙන්න ඕනේ. එහෙනම් මේ ඍණ ලකුණේ මෙයාව ಗುಣ වෙනවා කියන්නේ මෙයා මොකක් වෙනවද? ඍණ 150යි x වෙනවා. ඊට පස්සේ මේ ඍණ ලකුණෙන් මෙයා මොනවා වෙනවද? ඍණයි ධනයි. දැන් ඕගොල්ලෝ ලකුණු ගැන දැනගන්න ඕනේ නේද? මොකද්ද වෙන්නේ ලකුණු ටික? ಗುಣ කිරීමේදී අපි සදිශ සංඛ්‍යාවලදී ඉගෙන ගන්නවා. ඍණ එකක් ධන එකකින් ಗುಣ වුණොත් මොනවා වෙනවද උත්තරේ? ඍණ වෙනවා. එතකොට ඍණ එකක් ඍණ එකකින් ගුණ වුණොත් උත්තරේ මොනවා වෙනවද? ධන වෙනවා. එතකොට ධන එකක් ධන එකකින් ගුණ වුණොත් උත්තරේ ධන වෙනවා කියලා. ඒ කියන්නේ අපිට හරි ලේසියට අපි ෂෝට් මෙන්න මෙහෙම මතක තියාගන්න. මොකද්ද? එකම ಜಾති ඒවා ගුණ වුණොත් ධන, වෙනස් ಜಾති ඒවා ගුණ වුණොත් ඍණ කියලා. රයිට් එහෙනම් දැන් මෙයා ඍණ මෙයා ධන වුණාම වෙනස් ಜಾතියනේ පුතේ. එහෙනම් එන උත්තරේ මොකක් වෙනවද? ඍණ සංඛ්‍යාවක් වෙන්නේ. මොන මං එහෙම ලියාගත්තා. එහා පැත්ත අඩු කළා දාමු. 3750න් 3720න් 3000 අඩු කරාම 720ක් කියලා නිකම් එනවා නේද? දැන් මෙතනට එන්න. මේකේ දැන් සජාතිය පද. ඒ කියන්නේ එක જાතිය x තියෙන ඒවා x තියෙන ඒවත් එක්ක විතරයි අඩු කරන්න එකතු කරන්න පුළුවන්. y තියෙන ඒවා y තියෙන ඒවත් එක්ක විතරයි. විජාතිය පද අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ x පද අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. මේ බලන්න දැන් ලස්සන වැඩක් කියලා. අපි අර කරපු වැඩ දෙක නිසා. මොකද්ද? සංගුණක සමාන කරපු එකක්. අනිත් එක ලකුණු දිහා බලලා ගත්ත තීරණේ හින්දා. මේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. 150යි x වලින් මොකක් වෙනවද? 150යි x අඩු වෙන්න තියෙන්නේ. මම අඩු කරනවා කියලා තීරණය ගන්නේ කොහොමද? දැන් මේ වයිදී අර මැද තියෙන ලකුණෙන් මම තීරණය ගන්නවා කියලා වගේ දේවල් ගන්න බෑ. අර ಗುಣ කිරීමේදී ලකුණු කොහොමද වෙනස් වෙන්නේ? එකම ಜಾතිය ලකුණු වුණොත් ධන, වෙනස් ಜಾතිය ලකුණු වුණොත් ඍණ විදියට වෙනස් වෙනවා වගේම මේ සදිශ සංඛ්‍යා විදියට තමයි අපි මේවා සලකන්නේ. එතකොට මේවා අනුව එකතු කරනවද අඩු කරනවද කියන එකේ තීරණය ගන්නත් අපි ක්‍රමයක් ඉගෙන ගන්නවා. මොකද ඒ ඉගෙන ගන්න ක්‍රමය? එකම ಜಾතියේ ලකුණු තිබ්බොත් අපි එකතු කරලා ඒ ලකුණම දානවා. වෙනස් ಜಾතියේ ලකුණු තිබ්බොත් අපි ලොකු එකෙන් පොඩි එකාව අඩු කරලා ලොකු එකාගේ ලකුණ දානවා. ඔන්න ඔය කියන දේවල් ටික මතක තියෙන්න ඕනේ මේකෙදි. හොඳේ? එහෙනම් මෙතෙන්දි දැන් ಗುಣ කිරීමක් නැහැනේ කොහෙවත්. එහෙනම් මම මේවා ලකුණු බලනවා. මෙයාගේ ලකුණ මොකද්ද? ඉස්සරහම ලකුණ බලන්නේ ධන. මෙයාගේ ලකුණ මොකද්ද? ඉස්සරහ ලකුණ බලන්නේ ඍණ. එහෙනම් වෙනස් ಜಾතියේ ලකුණු. එහෙනම් මොකක් කරන්න වෙනවද? වෙනස් වුණා මං කිව්වේ ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරලා ලොකු එකාගේ ලකුණ. දැන් මේකේ බලන්න ලොකු එකෙක් කියලා එකේ කොහෙන්ද දෙන්නම සමානයි. එහෙනම් මේ දෙන්න අඩු කරාට පස්සේ උත්තරයක් එනවද? නෑ 150x වලින් 150 වෙලා යනවද? අඩු වෙලා යනවා. ඒ කියන්නේ මම මේක කපලා දාන්නේ හින්දා. මොකෝ උත්තරයක් නෑ බිඳුවයි. රයිට්? පැහැදිලිද? දැන් ඊට පස්සේ ඊළඟ දෙන්න බලමු. මෙයා ධන, මෙයා ඍණ. දැන් මොකෝ කරන්නේ? අන්න දැන් ඒත් අර දෙයම තමයි. එහෙනම් ලොකු එක 120 පොඩි එක 75 නේද? එහෙනම් 120න් 75ක් අඩු කරනවා. එතකොට කීයක් කියලා එනවද? 5යි 80යි 45යි කියලා එනවා. එහෙනම් 45යි y සමානයි. එතකොට ලොකු එකාගේ ලකුණු දානවා කියන්නේ ධන 45යි y නේ. සමානයි 720යි කියලා එනවා. එහෙනම් මේකේ උත්තරේ ගන්න මම මොකක් කරනවද? දෙපැත්තම 45න් බෙදනවා. බෙදලා බලමු කීයක් එනවද කියලා. ඔයාලා බෙදාගෙන යන් හොඳේ. 45න් බෙදුවාම එතකොට 720යි 45යි කියන්නේ 1යි. එතකොට මෙතනට 45යි. එතකොට ඉතුරුනහම මෙතනින් 12යි 12න් 5ක් 7යි. ඊට පස්සේ මෙතනින් එනවා 6යි 6 2යි 20යි 270යි 270 කියන්නේ එතකොට බලමු 45 ඒවා මම හිතන්නේ ගෙස් කරලා බලන්න හොඳේ 30යි 24යි 3යි කීයක් එනවද 6ක් එනවා 45 ඒවා නේද එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද 6යි එහෙනම් එතකොට 45 සලකයි 270යි මෙතෙන්ට එනවා කීයයිද බිඳුවයි එහෙනම් උත්තරේ කීයක් කියලා එනවද මේක බෙදලා ගියාම y සමානයි 16යි කියලා එනවා දැන් ඔයාලට එක සැරේ බෙදන්න බැරි නම් මොකක් කරන්නද තියෙන්නේ එක සැරේ බෙදන්න බැරි නම් අපිට පුළුවන් මේ වැඩේ කරන්න මෙහෙම මෙන්න මෙහෙම ඔයාලා දන්න චක්‍රයකින් බෙදලා බලන්න. මේ දෙන්නම 8ෙන් බෙදෙනව නේද? ඔව් බෙදෙනව නේද? මෙතනට 8 වරක් 5යි. මෙතනට 8 වරක් 9යි. ඒ කියන්නේ මෙතන 90යි. 95න් බෙදුවාම කීයක් කියලා එනවද ඔයගොල්ලන්ට? 16ක් කියලා එනව නේද? නෑ නේද? ඔන්න ට්‍රැක මාරු වුණා. ඔව්. නම වරක් වලින්. ඔව්. ඉතින් පුතේ මේක දැන් 8 වරක් වලින් බෙදලා පහක් එන්නේ නැහැ 40යිනේ වෙන්නේ. 9 වරක් වලින් බෙදනවා. ඔව් මේ තනියෙන් කතා කරනකොට පොඩ්ඩක් ඔළුව විකාර වෙනවා. හොඳේ. 9 වරක් වලින් 5යි. එහෙනම් මේක 9 වරක් වලින් කිව්ද මචං 8යි. එහෙනම් 80යි කියලා එනවා. දැන් 85න් බෙදුවම හරි නේද? එතකොට කීයක් කියලා එනවද?
16ක් කියලා එනවා. මේ බලන්න. 85න් බෙදුවාම පසලක් 1යි 5යි 3ක් ඉතුරුයි. 30යි කියන්නේ 6යි 16යි කියලා එනවා. හරි? හරි නේද? දැන් එහෙම එතකොට එක සැරේ බෙදා ගන්න එහෙම අපහසු වෙනකොට අපිට පුළුවන් අපි දණ්ඩ සංඛ්‍යාවකින් මොනා කරන්නද දෙකම බෙදෙනවද කියලා බලලා ඒ විදිහට කපලා ඊට පස්සේ බෙදලා බලන්න බෙදලා දාන්න රයිට් හරිනේ ඔන්න එහෙනම් මං y වල උත්තරේ ගත්තා දැන් ඔතනට වෙනකම් වැඩේ පැහැදිලිද ඔව් ඕගොල්ලෝ පොඩ්ඩක් මේ දැන් මගේ අතින් මොනවා හරි වැරද්දක් එනකොට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න හොඳේ සර් ඔය මොකද්ද කරන්නේ වගේ දෙයක් ඈ නැත්නම් මං තනියෙන් වැඩේ කරනකොට චුට්ටක් එහෙම යනකොට මේ පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් රයිට් එහෙනම් y කීයක් කියලා එනවද පුතේ 16ක් කියලා එනවා හරි දැන් එතකොට y වල උත්තරේ ගත්තට පස්සේ දැන් මගේ වැඩේ ඉවර නෑනේ තව එක්කෙනෙක් මම හොයන්න ඕනේ කාවද x හොයන්න ඕනේ නේද දැන් එතකොට මම අර හදාගත්ත සමීකරණ ටික තියෙන්න ඕනේ මං ගාව දැන් මගේ නම් බෝඩ් එක මැකිලා හින්දා ඒ ටික නෑ ඔයාලා ගාන ලියා ගන්නකොට ලියා ගන්න ඇති එතකොට එතන සමීකරණ අපි කීයක් හදාගත්තද පුතේ තුනක් හදාගත්තා එතකොට ඒ තුනෙන් කැමති එකකට මේ y ව ආදේශ කරලා අපිට x ගේ උත්තරේ ගන්න පුළුවන් දැන් එහෙනම් y ගේ අපි දන්නවා කීයයිද 16යි අයන අපි මම ගන්නවා පළවෙනි සමීකරණය. දැන් මොකටවත් ගත්තේ නැති වෙනව නැත්තම් නේ. පළවෙනි සමීකරණය අපි ගමු බලන්න. මොකෝ ඒකටත් එහෙමයි. ඒකේ අගයත් පොඩි ගණන් තියෙන හින්දා මම ඒක ගන්නවා. මොකෝ අරගේ 3720ක් වගේ අගයක් තියෙනවනේ. alright. එහෙනම් මම ගන්නවා මොකද්ද? පළවෙනි සමීකරණය. ඒක ලියන්න ඕනේ. එහෙනම් එකට කාව ආදේශ කරනවද? y සමානයි 16 ආදේශයෙන්. මේ ලියන එක වැදගත්. හොඳ ඒකට පිළිවෙලට ගාන බලන එක්කිනාට තියෙනවා ඔයා කොහොමද මේ ගාන හැදුවේ කියලා අදහසක්. රයිට් එහෙනම් අපි ලියමු බලන්න මුලින්ම 10යි x ධන 5යි y අදාළ සමීකරණය ලියමු 200යි මේක නේද මම හදාගත්ත පළවෙනි සමීකරණේ ඊට පස්සේ y ට ඒ අදාළ අගේ ආදේශ කරමු එහෙනම් මෙතනට එනවා 10යි x y ට දානවා පුතේ නිකන් දාන්න තියෙන එහෙනම් මේ 5යි y කිව්වහම මේ අතර තියෙන අපි දන්නවා මොකක් කියලාද ಗುಣ කිරීමක් නේද එහෙනම් y ගේ අගේ කීයද 16යි එහෙනම් මෙතන එනවා කීයයි කියලාද 200යි කියලා රයිට් ඊට පස්සේ අපි ගුණ කරලා දාමු 10යි x මෙතන එනවා එතකොට පස්සරක් අය 30යි 3ක් ඉතුරුයි පස්සරක් එක 5යි 3යි 8යි 80ක් කියලා එතකොට මෙතනින් එනවා 200ක් කියලා දැන් මේ 80 මට x ගේ අගේ හොයන්න ඕන හින්දා 80 මොකක් කරනවද මං එහා පැත්තට යවනවා එහෙම යවනකොට මෙයා ධන වෙලා තියෙන එකේ මොකක් වෙනවද ඍණ එකක් වෙනවා ඔය ධන වෙලා තියෙන එක ඍණ වෙන එකක් ගන්න මං මොකක් හින්දාද ඇත්තටම වෙන්නේ කොහොම වැඩක්ද මෙන්න මේ ධනාසු අයින් කරන්න මම මේ පැත්තට ඍණ අනෝ සමාන ලකුණ තියෙන හින්දා එතකොට මේ ධනාසුවට ඍණ කැපිලා යනවා නේද? හැබැයි මම ලේසියට ඒක මතක තියාගන්නවා ධන එකක් තිබ්බොත් එහා පැත්තට එතකොට මොකක් වෙනවා කියලාද? ඍණ එකක් වෙනවා කියලා. එතකොට ඍණ එකක් තිබ්බනම් එහා පැත්තටදී මොකක් වෙනවද? ධන එකක් වෙනවා. රයිට් එහෙනම් මේක ධන එක එහා පැත්තට යනවා මොකක් වෙනවද? ඍණ 80ක් වෙනවා. රයිට් එතකොට 10යි x මෙතනින් එනවා 120යි කියලා. දෙපැත්තම 10ෙන් බෙදනවා. එහෙනම් මේකට මේක කපලා ගියාම x එහෙනම් මේ බිඳුව කපලා ගිහලා කීයක් කියලා එනවද? 12ක් කියලා එනවා. ඔන්න මම පැහැදිලිව y ගේ අගේ හොයාගත්තා 16ක් කියලා. y සමානයි 16යි කියලා ආවා. එතකොට x ගේ හොයාගත්තා 12ක් කියලා. පුතේ දැන් ගාන මෙහෙම තියලා විතරක් හරියන්නේ නැහැ. ඔයාලා පැහැදිලිව උත්තරේ යටින් ලියන්න ඕනේ. මේ x කියන්නේ මොකද්ද? කුඩා පිගන් ඇසුරුම් සංඛ්‍යාව. එතකොට x කීයක් කියලා ආවද? එහෙනම් 12යි. right y කියන්නේ මොකද්ද? ලොකු පිගන් ඇසුරුම් සංඛ්‍යාව. ආයේ කීයක් කියලා එනවද? 16ක් කියලා එනවා. right පැහැදිලිව උත්තරේ කොහොම ලියලා තියන්න ඕනේ. right එතකොට මම හිතනවා දැන් වැඩේ පැහැදිලි ඇති කියලා. මොකද්ද පළවෙනි කාරණාව? ගාන හොඳට කියලා අදාළ සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගත්තා. ඊට පස්සේ අපි මේ සමගාමී සමීකරණවල මොකක් හරි එක පදයක් අයින් කරන්න ඕනේ කියලා තීරණය කරනවා. ඊට පස්සේ අයින් කරන පදවල x කියලා අපි හිතුවේ නේද? ඒවැය අර ඉස්සරහා තියෙන සංගුණක දෙක මොනා කරනවද? මූලික දේ විදියට සමාන කරගන්නවා. ඊට පස්සේ එහෙම සමාන කරලා හදාගත්තට පස්සේ අපි ඊළඟ කාරණාව විදියට බලනවා මොකද්ද? ඒ වගේ ලකුණු මොනවාද කියලා. එතකොට ලකුණු සමාන නම් අපි මේ සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු අසමාන නම් අපි මේ සමීකරණ දෙක එකතු කරනවා. ඔන්න ඔය ඇල්ගොරිතම් එක ඔළුවේ වැඩ කරන්න ඕනේ. රයිට් ඊට පස්සේ අදාළ විදිහට ගානට සුළු කරගත්තාම කලබලයක් වෙන්නේ නැතුව ඔය කලබල ගියාම වුණාම මේක අර දැන් අර මට වෙච්ච කාරණා වෙන්න පුළුවන්. එහෙම කලබලයක් නොවි සුළු කරගත්තාම
අපිට අදාළ විදිහේ ලස්සනට උත්තරේ එන්නේ. රයිට්. දැන් එතකොට ගානේ ලකුණු 6ක් විතර පුතේ උතන්ට තියෙනවා. ඔව්. ලකුණු 6ක් විතර උතන්ට තියෙනවා. එතකොට සමහරලාට ඔක 6 8 වෙන්නත් පුළුවන්. දැන් මේකේ තව කෑල්ලක් තියෙන නිසා ඒකට ලකුණු 4ක් වෙන් වෙලා තියෙනවා. එතකොට ඒ කෑල්ලත් අපිට මේ වගේම හිතන්න වෙනවා. ඒකත් හැබැයි වීජීය ප්‍රකාශන ඇසුරෙන්ම ඔයාලට සම්බන්ධයක් ගොඩනගන් හදන්න තමයි මේ කාර්යයක් තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට මෙතෙන්ට එන්න පුළුවන් විෂය කොටස් තුනක් අපි හඳුනගෙන තියෙනවා. එකක් අසමානතා එන්න පුළුවන්. වීජීය අසමානතා. ඊට පස්සේ වීජීය භාග එන්න පුළුවන්. තව එකක් විදියට. එහෙම නැත්නම් න්‍යාසයක් එන්න පුළුවන්. ඒ කියන්නේ B කොටසක් විදියට කියන්නේ ලකුණු 4ක් ලකුණු 5ක් වගේ ප්‍රමාණයක්. ලකුණු 5ක් නෙමෙයි ලකුණු 4ක වගේ ප්‍රමාණයකට උඩ ගාන සමගාමී විදියටත් ඒ ගාන වෙනම කොටසක් විදියට දෙන අවස්ථා තියෙනවා. හැබැයි මෑත කාලීන අවුරුදු 3 ගත්තාම ඔව් මෑත අවුරුදු 3 22 23 23 24 24 25 කියන අවුරුදු වල එහෙම කිසිම දෙයක් සම්බන්ධ කළා නැහැ. රයිට් සමහර විට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එතකොට ගොඩක් වෙලාවට සමගාමී සමීකරණත් එක මේ අවුරුදු 3 ආශ්‍රිතව දීලා තියෙන්නේ වීජීය ප්‍රකාශන වගේම මේ ගානට සම්බන්ධයක්ම ගොඩනගාගෙන තව ඉස්සරහට එන ගැටලුවක් ගැන. alright දැන් එතකොට මම මෙන්න මේ කියන දෙක මෙහෙම පැහැදිලිව ලියාගෙන අපි ඉතුරු කෑල්ල කියමු. right මම මේක පොඩ්ඩක් මකා ගන්න. ඔයගොල්ලෝ මේක නෝට් කරගන්න නැති මං හිතන්නේ නේද? මොකද ඊළඟ ගාන හදද්දී ඔයගොල්ලන්ට උදව්වක් වෙනවා. මම ඔයගොල්ලන්ට වෙලාව දෙනවා විනාඩි 10ක්. ඒ 10 ඇතුළතදී ඔයගොල්ලෝ මේක හදන්න ඕනේ. right මේක තියෙනවා මෙන්න මෙහෙම. සෑම කුඩා පිඟානකම රස කැවිලි සමාන සංඛ්‍යාවක් බැගින් තිබූ අතර දැන් ලොකු වුණත් පොඩි වුණත් සමාන සංඛ්‍යාවක් තියෙනවලු. සෑම සෑම කුඩා පිඟානකම රස කැවිලි සමාන සංඛ්‍යාවක් බැගින් තියෙන්නේ. අර එක කුඩා පිඟන් සැලකුවාම මේ කුඩා පිඟන් හැම එකකම සමාන එකක් තියෙනවා කියලා කියන්නේ. හොඳේ සමාන ගාණක් තියෙනවා කියලා කියන්නේ. තිබූ අතර සෑම ලොකුම පිඟානකම කුඩා පිඟානට වඩා රස කැවිලි දෙකක් වැඩියෙන් තිබුණි. එතකොට අපි නිකමට හිතමු කුඩා පිඟානක තියෙනවා කියලා රස කැවිලි 10ක්. එහෙනම් මේගොල්ලෝ කියන විදිහට ලොකු පිඟානක කීයක් තියෙනවද? කුඩා පිඟානට වඩා දෙකක් වැඩි නේ. එහෙනම් කීයක් තියෙනවද? දෙකෙන් වැඩි කරනව නෙමෙයි. හොඳේ එහෙනම් ඒක කියන්නේ කොහොමද? දෙගුණයක් කියලා. මේක කියන්නේ දෙකක් වැඩියෙන් තියෙනවා කියලා. එහෙනම් අපි ඒක කොහොමද ගන්නෙ? අරගේ 10ක් තියෙනවා නම් මේකේ කීයක් වෙනවද? 12ක් වෙනවා. right ඊට පස්සේ කියනවා සංග්‍රහය සඳහා ගන්නා ලද මුළු රස කැවිලි සංඛ්‍යාව 1160ක් නම් කුඩා පිඟානක තිබූ රස කැවිලි සංඛ්‍යාව සොයන්න කියලා. දැන් බලන්නකෝ. දැන් මේගොල්ලෝ අමුතු වැඩක් ආපහු සම්බන්ධ කරලා දැන් අපි පිඟන් සංඛ්‍යාව නැත්නම් ඇසුරුම් සංඛ්‍යාව හොයාගත්තා. පිඟන් සංඛ්‍යාව නෙමේ හොඳේ. ඇසුරුම් සංඛ්‍යාව හොයාගත්තා. දැන් අපිට කියනවා ඒකක තියෙන ගාන ගැන අදහසක්. හැබැයි අපිට කියලා නෑ කීයක්ද කියලා. එතකොට කුඩා පිඟානක තියෙන ඇසුරුම් ගාන රස කැවිලි ගාන එක තමයි ලොකු පිඟානක තියෙන රස කැවිලි ගානත් මොනා කරගෙන තියෙන්නේ? සමාන කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවනේ. දැන් මේක දන්නේ නැති වුණාම අපිට මේ පාඩමේදී වැදගත් කාරණේ තමයි අපිට වීජීය පදයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කුඩා පිඟානක තියෙන රස කැවිලි වලින් ලොකු එක විස්තර කරලා තියෙන හින්දා මම මොකද කරන්නේ? කුඩා පිඟානක තියෙන රස කැවිලි ගාන සමාන කරගන්නවා මොකක් හරි වීජීය පදයකට. right? එතකොට මම මේ ගානදි කරන්නේ මම ගන්නවා කුඩා පිඟානක තිබෙන රස කැවිලි ගණන ඒ කියන්නේ එකක හොඳේ රස කැවිලි ගණන එකක ගැනනේ මේගොල්ලෝ අපිට අදහස කරලා තියෙන්නේ. A කියලා. ඔයගොල්ලෝට කැමති එකක් ගන්න පුළුවන් හොඳේ. ඉංග්‍රීසි 26ක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කැමති එකක් ගන්න පුළුවන්. right? එතකොට මම ගත්තා A කියලා. එහෙනම් ලොකු එකක කොච්චර තියෙනවද? ලොකු පිඟානක තිබෙන රස කැවිලි ගණන. මේ අවධානයෙන් ඉන්න හොදේ. අද පාඩම් 5ක් ගොඩ දා ගන්න ඕනේ. එතකොට කොච්චර මහන්සි වුණත් වැඩේ ඉවර කළාම අපි නවත්තමු. right? එහෙනම් ලොකු පිඟානක තිබෙන රස කැවිලි ගන්න පුතේ දැන් මේකත් එක්ක කම්පෙයා කරලා හිතන්න තියෙන්නේ. මේකක තිබ්බනම් ඒ ගානක් වැඩියෙන්. එහෙනම් මේක කීයක් වෙනවද? ඒ ධන දෙකක් වෙනවා. මොකද මම ඉස්සෙල්ලා සංඛ්‍යාත්මකයක් එක කිව්වේ මෙයා 10ක් තිබ්බනම් මෙයා 10 ධන දෙකනේ වෙලා 12 වෙන්නේ. ඒ වගේ මම මෙයාව දන්නේ නැහනේ. එයාට දාගත්ත වීජී පදයක්. එහෙනම් මෙයා ඒ ධන දෙක වෙනවා. පැහැදිලිද? දැන් ඔන්න ඔය කතන්දරේ මම හදාගත්තා. දැන් ඒගොල්ලෝ කියන්නේ මොනවා කියලාද? මේ මුළු ඔක්කොම සංග්‍රහය සඳහා තියෙන මුළු රස කැවිලි ගාන කියලුද 1160ක්ලු. ඊට පස්සේ කුඩා පිඟානක තිබූ රස කැවිලි සංඛ්‍යාව හොයන්න. එහෙනම් මේ ඒනේ අපෙන් අහන්නේ ඔය නේද? මොකද ඒ කියන්නේ අපි ගත්තේ කුඩා පිඟානක තිබෙන රස කැවිලි. එහෙනම් මේ ගානට
මෙන්න මේ දෙන්නගෙන් මම සම්බන්ධයක් හදාගන්න ඕනේ. රයිට්. මේ ඒකෙන් කියන්නේ පුතේ එක පිඟානක තියෙන රස කැවිලි ගාන විතරයි. හැබැයි මේ සංග්‍රහයට කුඩා පිඟාන් කොච්චර පාවිච්චි කරාද? 12ක් නෙමෙයි. 12 දාගත්තොත් එහෙම ගාන වැරදි. හොඳේ. මේ ඇසුරුම් තමයි 12ක් තියෙන්නේ. එතකොට කුඩා පිඟාන් ඇසුරුමක කීයක් පිඟාන් තිබ්බද? 10ක් තිබ්බ නේද? ගානේ උඩ කියනවා. මේ කියන්නේ සංග්‍රහ කිරීමේ කුඩා පිඟාන් 10ක් බැගින් ඌ ඇසුරුම්. ආයෙන එකක කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් මෙතන පිඟාන් ඇසුරුම් 12ක් තියෙනවා නම් පිඟාන් ඇසුරුම් 12 පිඟාන් කීයක් තියෙනවද? 12 වැඩි කිරීම 10 120ක් තියෙනව නේද? එහෙනම් මට කියත හැකි අර කුඩා ඒවැය තිබ්බ 120 වැඩි කිරීම ඒ ප්‍රමාණයක්. මොකෝ පිඟාන් 120යි. එතකොට එකක තියෙනවා ඒ ගාණක්. එහෙනම් 120 වැඩි කරනවා කියන්න ඒකෙන්. පැහැදිලිද? සාමාන්‍ය වැඩේ පිඟාන් එක පිඟානක තියෙන ගානේ එක පිඟානක තියෙන රස කැවිලි ගානේ පිඟාන් ගාන වැඩි කරාම නේ ඔක්කොම එන්නේ නේ. ආරයිට්. එහෙනම් කුඩා පිඟාන් වල අසුරන්න ගිය රස කැවිලි ප්‍රමාණය මට 120යි ඒ වලින් ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ කියනවා මෙන්න මේ ලොකු පිඟාන් ඇසුරුම් සංඛ්‍යාව 16යි. එතකොට 16ක් වුණාම ලොකු පිඟාන් කීයක් ඔක්කොම තියෙනවද? එක ඇසුරුමක මේගොල්ලෝ මුලින් ගානේ කිව්වා ඇසුරුමක 5ක් තියෙනවා කියලා පිඟාන්. එහෙනම් ඇසුරුම් 16 පිඟාන් කීයක් තියෙනවද? 16 වැඩි කිරීම 5. එතකොට මට එනවා කීයක් කියලාද? 80ක් කියලා නේද? එහෙනම් 80යි. පිඟාන් කීයද? ලොකු පිඟාන් කීයද? 80යි. හොඳේ. එහෙනම් ලොකු පිඟානක කොච්චර රස කැවිලි ප්‍රමාණයක් තියෙනවද? ඒ ධන දෙකක්. එහෙනම් මම මේක වැඩි කරනවා කීයෙන්ද? ඒ ධන දෙකෙන්. දැන් මෙතනින් පුතේ මට ඇවිල්ලා තියෙනවා කුඩා පිඟාන් වල අහුරන්න රස කැවිලි කොච්චර අවශ්‍ය වුණාද? මෙතනින් ඇවිල්ලා තියෙනවා මට ලොකු පිඟාන් වල අසුරන්න රස කැවිලි කොච්චර අවශ්‍ය වුණාද කියලා. දැන් ඔය දෙකටම ඔක්කොම කොච්චරක් ගිහිල්ලා රස කැවිලි 1160ක් ගිහි. එහෙමනේ. දැන් ප්‍රකාශනය අපි සම්බන්ධ කරගමු. එහෙනම් මේ දෙන්නගේ එකතුව සමාන වෙන්න ඕනි කීයද? 1160ට. ඔන්න ඔහොම කතාවක් හදාගන්න තියෙන. දැන් හරියට තර්ක කරන් ගියා නම් මේ හදාගන්න සමීකරණ ඊට පස්සේ මොනවා කරන්න විතරද පුතේ තියෙන්නේ? සුළු කරලා දාන්න විතරයි තියෙන්නේ. රයිට්? අපි දැන් සුළු කරලා දාමු. කොහොමද මේ? දැන් ඔයගොල්ලෝ මේක දැක්කහම නිකන් කලබල වෙන්න එපා. අපි සාමාන්‍ය සමීකරණය සරල සමීකරණය සුළු කරනවා වගේ සුළු කරන් තියෙන හේතුව දන්නේ නැති පද කීයද තියෙන්නේ? එකයි. ආයි සමගාමී සමීකරණයක් නෙමෙයි ඉන්නේ. මේකෙදි ඉස්සෙල්ලා මේ වරහන සුළු කරන් මම කියවනේ වන් වේ කුදුරිය අපි ෆලෝ කරන්න කියලා. එහෙනම් මෙතන ප්‍රශ්නයක් නැහැ. එතන 120යි ඒ ධන. ඒව එහෙම ලියන වෙනසක් වෙන්නේ නැහැ. මෙයා වැඩි වෙන්න ඕනේ මේ දෙකෙන්ම නේද? මොකද මේක ඇතුලේ පද දෙකක් තියෙනවා. එහෙනම් 80 වැඩි වුණාම ඒකෙන් මෙතන ධන මෙතනත් ධන 80යි ඒ. ඊට පස්සේ මේ ධන 80ෙන් ධන දෙක වැඩි වුණාම 80 වරක් දෙක ධන 160යි සමානයි 1160යි කියලා එනවා. දැන් සජාතීය පද එකතු කරන්න අඩු කරන්න පුළුවන් නේද? මේක 8යි ඒ නෙමෙයි. මොකයි ඒද? 80යි ඒ. රයිට්. එහෙනම් 120යි 80යි ඒ එකතු කරන්න පුළුවන්. මොකද දෙන්නම ඒ පද තියෙන ඒවා නේද? එහෙනම් කීයක් කියලා එනවද? 200යි ඒ කියලා එනවා. මේ ධන 160 මං ඉලක්කමන්න තියෙන එක එහා පැත්තට යවනවා. එහෙනම් එහා පැත්තට යවුවහම මොකක් එනවද? 1160න් අඩු වෙනවා බං 160ක්. රයිට්. දැන් අඩු කරලා දාන්න. එහෙනම් මෙතන එනවා 200යි ඒ 1160න් 160ක් මේ ලස්සනට උත්තර එන්න දීලා තියෙන්නේ හොදේ. 1000යි. එහෙනම් ඒ වල උත්තරේ ගන්න මම මොකද කරන්නේ? දෙපැත්තම 200න් බෙදලා දානවා. මේ සරල සමීකරණ සුළු කරන්න හැදෙන පුතාලට දැන් අවබෝධයක් තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේම කරලා දැකලා නේද? හරියිත්. එහෙනම් මේ 200ට 200 කපලා යනවා. එහෙනම් මේක අපි සුළු කරනකොට බිංදු දෙකට බිංදු දෙක කපලා ඉස්සෙල්ලිමු. එහෙනම් 10 කීයෙන් බෙදන්න තියෙන්නේ? දෙකෙන් බෙදන්න. එහෙනම් එනවා ඒ සමානයි කීයයි කියලාද? 5යි කියලා. එහෙනම් දැන් උත්තරේ මොකද්ද? අපින් අහන්නේ කුඩා පිඟානක තිබෙන රසවිලි ගන්න. එහෙනම් අපි ගත්තේ එයාවනේ කියලා. අපිට උත්තරේ ලියන්න. කුඩා පිඟානක රස කැවිලි කොච්චර ප්‍රමාණයක් තියෙනවද? 5ක් තියෙනවා. මොනවා හරි ಜಾති 5ක් තියෙනවා කියලා. පැහැදිලිද වැඩි? දැන් මම ඔන්න එක ගානක් සම්පූර්ණයෙන් හැදුවා. රයිට්. ඊළඟට මම ඔයාලට ලකුණුත් එක්කම ඔයාලා හදන ගානට උත්තර ටික කියලා දෙනවා. රයිට්. එතකොට මේකේ මං හිතන්නේ මහා ලොකු දෙයක් දැනගන්න නෑ. හැබැයි අර කිව්ව කරුණු කාරණා ටික අර පොයින්ට්ස් ටික හරියට කරන්න ඕනේ පුතා. රයිට්. එතකොට ගාන කියව ගන්නකොට මං ආයි පොඩ්ඩක් මතක් කරන්නම්. ගාන එක සැරයක් කියව ගන්න. ඔයාලට එයාලා XY විදියට ගන්න තියෙන්නේ මොකද්ද? මොකක් කියලාද තියෙන්නේ කියන එක ඔයගොල්ලෝ අවබෝධ කරගන්න. එතකොට ඒ වචන වෙනුවට XY දාලා දෙවෙනි සැරේ ගාන්න කියවලා මේ සම්බන්ධතා දෙක ඉස්සෙල්ලා හදාගත්ත සම්බන්ධතා දෙක ගානට හදාගන්න හරියට. එතකොට ඒක ආපහු සැරයක් කියවලා බලන්න ඕගොල්ලෝ මේ හදාගත්ත සම්බන්ධතා දෙක සහ ඒගොල්ලෝ කියන කතාව ගැලපෙනවද කියලා. එතකොට කන්ෆර්ම් කරගත්තට පස්සේ සාමාන්‍ය සමීකරණ දෙකක් සුළු කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ අයින් කරන පදේ තීරණය කරනවා. ඒ අයින් කරන පදේ
ඉස්සරහා තියෙන සංගුණක දෙක මොනා කරනවද? ඉස්සෙල්ලම සමාන කරගන්න. එතකොට මං කිව්වා එක සමීකරණයක් විතරක් ගුණ කරලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් සමීකරණ දෙකම මොනවා හරි සංඛ්‍යාවලින් ගුණ කරලා හදාගන්න එන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ කරන දෙවෙනි කාරණාව එහෙම හදාගත්තට පස්සේ අර අයින් කරන්න එහෙම හදාගත්ත සංගුණක සමාන කරගත්ත පදවල ලකුණු බලනවා. එතකොට නෝට් කරගන්න කිව්වා ලකුණු සමාන නම් මොනා කරනවද? අඩු කරනවා. ලකුණු අසමාන නම් මොනා කරනවද? එකතු කරනවා කියලා. පැහැදිලිද? ඒ කරාට පස්සේ අපිට එක පදයක උත්තරේ ගත්තට පස්සේ ඒ එන උත්තරේ අර සමීකරණ කැමති අපි හදාගන්න සමීකරණ ටිකත් අන්න එතනට ආදේශ කළා අපිට අනිත් පදේ උත්තරේ හොයාගන්න පුළුවන්. රයිට්? ගානෙන් එතනින් පස්සේ ඔයගොල්ලන්ට ඒ හා සම්බන්ධම එකක් දෙනවා නම් එතකොට දෙන්නේ අර උඩ ගානත් එක්කම සම්බන්ධව තව මොකක් හරි කතාවක් ඉස්සරහට බිල්ඩ් අප් කරලා. රයිට්? එතකොට ඒකටත් ඔයගොල්ලෝ VGA පදයක් දන්නේ නැති දෙයට සම්බන්ධය VGA පදයක් ඔයගොල්ලෝ ඒකට සම්බන්ධ කරගෙන ඒ ගානත් එක්ක ඒකට අදාළ සමීකරණයක් ගොඩනගත්තාම ඔයගොල්ලන්ට සරල සමීකරණයක් ආශ්‍රයෙන් ඒක හදාගන්න පුළුවන්. රයිට්? එතකොට කරන්න එතකොට මම මේක ඇතුලේ පාඩම් ටික අපි කතා කරොත් මේ VGA භාග න්‍යාස ඒ ටික කියලා දෙන්නේ නැහැ. එතකොට වෙනම කාලයක් තව ටිකක් යනවා. මම මේකේ අරමුණ සමගාමී සමීකරණ කැලේ වලට දෙන්න. එතකොට දැන් මම හිතනවා ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති කියලා. එතකොට මේ ඕගොල්ලන්ට ඊළඟට මම වෙලාව දීලා විනාඩි 10ක් දැන් විනාඩි 10ක් දෙනවා දැන් ඉඳලා ගාන හදන්න විනාඩි 10 අරගෙන මම ගාන ඩිස්ප්ලේ කරලා තියන්නම් print out එකක් ගත්තේ නැති ළමයිට ඒක බලාගෙන මේ කරන්න පුළුවන්. එතකොට අනිත් ළමයි තමන් ගත්ත print out එකේ ගානටක් ගාලා හදාගෙන යන්න. ඊට පස්සේ මම ගානේ ලකුණුත් එක්කවල ඕගොල්ලොත් එක්ක කතා කරනවා. මේ වැඩේ ගොඩ දාගන්න කරන්න තියෙන දේ ඒක. එතකොට මාත් එක්ක මේ කතා කරපු ඊළඟ ගානත් එක්ක ඕගොල්ලොන්ගේ අඩුපාඩු ටිකත් හදාගෙන ඊට පස්සේ මේ ටියුට් එකම කම්ප්ලීට් කරන්න මට 100%ක් විශ්වාසයි මේකේ ලකුණු 10 ඔයාලට නිසැකව ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් 8කට නවතින්න පුළුවන්. රයිට්? එතකොට දෙවෙනි කොටස අපිට සෑහෙන්න වැදගත්. ඒකෙන් තමයි අපේ C එක B එක A එක තීරණය කරන්නේ. එතකොට මේ වගේ ගානක් කලබලකාරී වෙලා අදාළ සමීකරණ හරියට ගොඩනගා ගන්න නැතුව වැඩේ නාගත්තොත් නෑවම තමයි. රයිට්? එහෙනම් දැන් අවධානය මේකට තියලා හොඳ ළමයි වගේ විනාඩි 10ක් අරගෙන මේ වැඩේ කරන්න. රයිට්? එතකොට මම චුට්ටක් නිහඬ වෙන්නම්. කිව්වේ නෑ නේද? ඕ තව පොඩ්ඩෙන් මාලා ගෙලියක් ඉන්නේ. රයිට්? ටියුට් එකේ පුතේ 6 වෙනි ගාන. ඒ කියන්නේ 2022 2023 ඕ නේද කයියට thank you කියන්නේ. නැත්තම් ගානක් නැතුව ඉන්න වෙන්නේ. මේ 2022 23 O level ගාන. ඒ කියන්නේ මේ ටියුට් එකේ 6 වෙනි ගාන. එතකොට ටියුට් එක නැති කෙනෙක්ට පාස් පේපර්ස් පොත පෙන්නලා 2022 23 ගාන අරගෙන කරන්න. රයිට්? A හා B පාසල් වල ඔය ක්‍රීඩා පුහුණු වීම සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍ය වේ කියලා කතන්දරයක් තියෙන්නේ. අන්න ඒක. ඔන්න දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකකට දාලා තියෙනවා. ගොක්කොල පේනව නේද කියලා අහනවා. ඔව් මේ දවස් ටිකේ සෑහෙන්න මහන්සි ඔව්. ඔයාලගේ පන්ති, ඔයාලගේ වැඩ කටයුතුයි, ඉස්කෝලේ වැඩයි ඔක්කොමත් එක හරි මහන්සි ඉතින්. එහෙම චුට්ටක් ඉතින් ගොක්කොල පේන කේස් එක නම් නෑ පුතේ තාම. ඒකට මහන්සි හොඳේ. හරි. ළමයි මේ ගණන් ගාන කරලා ඉවර වුණාම chat box එකට done කියලා message එකක් දාන්න හොඳේ. මම මේ ඔයාලා ගාන ඉවර කරනකම් බලන් ඉන්නේ. හරි ළමයි. ළමයි දෙන්නෙක් done කියලා දාලා තියෙනවා.
එතකොට අපි වැඩේ කතා කරමු නේද? අපිට තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්නත් දවසේ. අ, මං හිතන්නේ අනිත් අයත් ඉවර කරන්න ආසන්න නැති නේද? ඔව් දිනුක දාලා අපිත් ආවෝ කියලා. ඔව් දැන් අපි තාම ඉන්නවද? ඔයාලට මේව හදන්න පුළුවන් මං හිතන්නේ. ඔයගොල්ලෝ try කරන්න. එතකොට පුතේ ඔයාලගේ වැඩෙත් අපි ලබන සතියේ ඉඳලම පටන් ගන්නවා. ඉතින් ඔයාලගේ යාළුවා නම් මනම් කට්ටියට මේ වැඩේ වටිනවා නම් ඔව් එන්න කියන්න. එතකොට අපිට එක්ක අහුවෙලා ඔයගොල්ලෝගේ පේපර් එකට අදාළ දේ දැන් මේ අයියලට අපිට මේ කෙටි කාලීනවනේ කරන්න ඕනේ. එතකොට මේ කෙටි කාලීන වැඩේ දීර්ඝ කාලීනව මාස ගාණක් පුරා කරලා ඔයගොල්ලන්ට දෙසැම්බර් වලට විභාගෙට යන්න පුළුවන් ඒ. රයිට් එතකොට අපිට තව සවිස්තරාත්මක වැඩේ කරන්න පුළුවන්. එතකොට ජ්‍යාමිතිය අද මගෙන් දරුවෙක් ඇහුවා ජ්‍යාමිතිය කරන්න. දැන් මේ තියෙන ෂෝට් පීරියඩ් එකත් එක්ක ජ්‍යාමිතිය වගේ පාඩම් ටෙස්ට් එකක් කරනවා කියන එක හරි අමාරු වැඩක්. එතකොට අපි ඒකත් අර වැඩසටහනදී ඔයගොල්ලන්ට කරලා දෙන්නම්. එතකොට මේ ඔය ඉන්න අය නංගිල මල්ලිලට කියන්න. රයිට්? හරි අපි යන් ගානට. මම දැන් ගාන කතා කරගෙන යනකොට ඔයගොල්ලන්ට ලකුණුත් එක්ක ගානට කොහොමද වෙන්නේ කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ ලකුණුත් දාගෙන ගාන අන්තිම ලකුණු ටික දාන්න මං ඊළඟ කැලලට යන්න කලින්. රයිට්? අපි යමු ගානට. හරි. ඔන්න මේ ක්‍රිකට් පිටි සහ බෝල ගැන තමයි කතන්දරේ යන්නේ. රයිට්? මේක කියනවා අර ඔයගොල්ලෝ මං කිව්ව විදිහට XY දාගෙන හිතන්නේ නැති බලමු ගාන. A සහ B පාසල්වල ක්‍රීඩා පුහුණු වීම සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍යයි. මෙන්න මේ පාසලක පුහුණු වීම සඳහා බැට්ටුයි බෝලයි ගන්න ඕනෙලු. ඒ පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක් සහ බෝල 8ක් මිලදී ගැනීමට රුපියල් 6160ක් වැය වේ. B පාසල සඳහා ක්‍රිකට් පිටි 2ක් සහ බෝල 5ක් මිලදී ගැනීමට රුපියල් 4000ක් වැය වේ. අද මේ පාසල් දෙකට බෝලයි බැටුයි ගන්න ගිය වියදම ගැන හරි සරලව කියලා තියෙනවා. ඔය සරල ගාණක් නේද? රයිට්. එතකොට අපිට කියනවා ක්‍රිකට් පිටක මිල x ද බෝලයක මිල y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා. ගොඩනගන්න කියලා. ඒ ගොඩනගලා ක්‍රිකට් පිටක මිලත් බෝලයක මිලත් ඒ කියන්නේ xy අගයන් දෙක හොයන්න කියලා තියෙන්නේ. රයිට් අපි ගානේ ඔය අදාළ දෙක දැන් එතකොට පුතේ ඔයගොල්ලන්ට තේරෙනවා මේ A පාසලට අදාළවයි B පාසලට අදාළවයි වෙනම සමීකරණ දෙකක් එන්නේ. රයිට් එතකොට මේ වගේ මිලවල් අපි දන්නේ නැති හින්දා අපි දැන්ට දාගෙන තිනවා x සහ y. x කියන්නේ මොකද්ද? ක්‍රිකට් පිටක මිල. බෝලයක මිල කීයක් විදිහට අරගෙනද? y විදිහට අරගෙන. අපි දැන් A පාසලට යන් ඉස්සෙල්ලා. A පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක්ද? අන්න දැන් ක්‍රිකට් පිටි 3ක් කිව්වහම ක්‍රිකට් පිටක මිල x කියලා අරගත්තාම ක්‍රිකට් පිටි ගන්න කීයක් ගිහිලා දිනවද 3x ගාණක් යනවා නේද? ඔව් එතකොට මිල වැඩි කරා ගත්ත පිටි ගානේ. ඊට පස්සේ කියනවා බෝලයක මිල වයිද? එතකොට ඒ පාසල බෝල අරන් තියෙනවා 8ක්. එහෙනම් බෝල ටික ගන්න කීයක් යනවද? 8යි වයි මේ දෙන්නගේ වියදම කීයක් කියලා ඒ පාසලේ දීලා තියෙනවද? 6160ක් කියලා දීලා තියෙනවා. ඔන්න ඔක ගත්ත මම එක කියලා. රයිට්. ඊට පස්සේ දෙවෙනි එක කියලා තියෙනවා B පාසල ගැන ක්‍රිකට් පිටි දෙකක් සහ. එහෙනම් ක්‍රිකට් පිටි දෙකක් කිව්වහම ක්‍රිකට් පිටක මිල x නේ. එහෙනම් 2x වෙනවා. ධන ඊට පස්සේ බෝල 5ක්. එහෙනම් බෝලක මිල y නම් 5යි y වෙනවා. එහෙනම් මේ දෙකම ගන්න කීයක් යනවද? 4000ක් යනවා. alright. එහෙනම් ඔන්න සරල සමීකරණ දෙකක් එකන හරි ලේසිනේ. ඔන්න ඔයගේ සම්බන්ධයක් එන්නේ. right. එහෙනම් අර ඇත්තටම ඔයගොල්ලෝගේ බස්නාහිර පළාත් පේපර්ස් ලියනකොට සහ ඒ අර අදාළ ටර්ම් ටෙස්ට් ලියනකොට වඩා මේ O level එන පේපරේ ලේසියි හොඳේ. එතකොට පළවෙනි පේපරේ ඔයගොල්ලෝ මේ සමූහය කියන්නේ පොදුවේ මුළු ළමයි සමූහයටම හදන හින්දා අර වගේ බරපතල ප්‍රශ්න සමහර වෙලාවට දාන්නේ නැහැ හිතන්න දාන්නේ මේ වගේ සරල විදිහට හිතන්න තමයි පුතේ දාන්නේ. right. අවුන්න මම සමීකරණ දෙක ගොඩනගා ගත්තා. මම දන්නේ නැහැ ඕගොල්ලෝ මොකක් අයින් කරන්න මුලින් try කරාද කියලා. මම අයින් කරන්න try කරනවා x. මේක නම් කෝක අයින් කරන්න try කරත් දෙකම මොකක් හරි එකකින් ಗುಣ කරන්න ඕනි කියලා ඔයාලා ගණන් ටිකක් හදාගෙන යද්දි ගාන දැක්ක ගමන් තේරෙන්න ගන්න හොඳේ. දැන් මේකෙදි මම x අයින් කරනවා නම් ඒ x ඉස්සරහා තියෙන සංගුණක දෙක සමාන වෙන්න බෑ. මම ආයිද වැඩි කියවන්නේ නැහැ හොඳේ. දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියපු හින්දා මම ගාන හදාගෙන යනවා. එහෙනම් දැන් මම මෙන්න මේ දෙන්නව සමාන කරගන්න එපා. එහෙනම් මෙයා 3 මෙයා 2 අර පොදු හරයක් හදාගන්න වගේ 3යි 2යි තියෙනකොට මම අර කුඩා පොදු ගුණාකාරයෙන් හිතන්නේ. එහෙනම් මම හිතනවා මේ දෙන්නව මට හදාගන්න පුළුවන් 6ට නේද? එහෙනම් මම මොකද කරන්නේ? මෙයා 6 කරන්න 2කින් ගුණ කරනවා. මෙයා 6 කරන්න 3ෙන් ගුණ කරනවා. එහෙනම් කරමු. එහෙනම් පළවෙනි සමීකරණේ ගුණ කරනවා කීයද 2කින්? එහෙනම් 6ix 16යි මෙයාව 2කින් ගුණ කරන්න 1600ට 2කින් ගුණ කරා 0යි 12යි එකක් ඉතුරුයි දෙකක් එක 2යි 1යි 3යි මෙතන 12යි එතකොට එනවා 12320යි ඒක මම දාගන්නවා මගේ තුන්වෙනි සමීකරණයේ විදිහට එක වෙනස් කරලා මම 3 හදාගත්තේ ඊට පස්සේ
දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා 3ෙන්. එහෙනම් මෙයා 6ix මෙයා 15y මෙයා 3ෙන් වැඩි කරාම 4 වරක් 3 12යි මේ බිංදු 3යි 12000යි කියලා එනවා. අයාර මන් දා ගන්නවා 4 කියලා. ඔන්න දෙක වෙනස් කරලා 4 හදාගත්තේ. දැන් මගේ අලුත් සමීකරණ දෙකක් වුණා 1යි 2යි දෙන්නම. කවුද? 3යි 4යි වුණා ඒ දෙන්න. දැන් මං ඉස්සෙල්ලා වැඩේ, කියන්නේ ඉස්සරහා වැඩේට බලන්නේ ඒ දෙන්න දිහා. එහෙනම් ඔන්න සමාන කරගත්ත එක්කිනා. එහෙනම් එයාගේ ලකුණු බැලුවාම දෙන්න ඒත් ධන ධන. එහෙනම් මම මොකද කරන්නේ මේ සමීකරණ දෙක අඩු කරනවා. ඊට පස්සේ මේ පැත්තට ගිහින් හිතනවා 12000න් 12320ක් අඩු කරන්න වඩා මට 12320න් 12000ක් අඩු කරන එක ලේසි. ඒ හින්දා මම මොකද කරන්නේ? තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා. හතරවෙනි සමීකරණේ. එතකොට තුන්වෙනි සමීකරණේ මම මේ පැත්ත ලිව්වොත් එහෙම 6ix ධන 16y අඩු කිරීම. මේ පැත්ත එක 6ix ධන 15y. රයිට්. ඔන්න ගානට සමීකරණ දෙක ලියාගත්තා. එහෙනම් මේ දෙපැත්තේ එනවා 12320න් 12000ක් අඩු කරනවා. අය අඩුනාට පස්සේ අපි දැන් මේ වරහන සුළු කරගෙන යන්න ඕනේ නේද? එහෙනම් 6ix ධන 16y මේ ඍණ ලකුණේ මේක වෙනනහම ඍණ 6ix මේකෙන් මේක වෙනනහම ඍණ 15y සමානයි. මම ඉස්සෙල්ලා ඔක්කොම කරුණු කාරණා ටික කිව්වා. එහෙනම් ආයි කියවන්නේ නැහැ. එහෙනම් 12320න් 12000ක් අඩුනහම කීයද? 320යි. මෙතන ධන 6ix ඍණ 6ix තියෙන හින්දා මොනවා වෙලා යනවද? කපල යනවා. දැන් මෙයා ධන මෙයා ඍණ. එහෙනම් මොකෝ වෙන්නේ? ඔව්. ධනයි ඍණයි එන අඩු වෙනවා. එහෙනම් 16y වලින් 15y අඩු වුනහම 1y කියලා එනවා නේද? ඉතින් 1y කියලා මට ආයිද ඕක දාන්න ඕනේ නැහැ නේ. ඒකට අපි කොහොමද දන්නා මෙහෙම y කියලා තිබ්බත් මෙතන ඉස්සරහ එක තියෙනව නේද? එහෙනම් y සමානයි කීයයි කියලා එනවද? 320යි කියලා එනවා. පැහැදිලිද? එහෙනම් ඔය y කිව්වේ මොකද්ද අපි? ඔව්. බෝලයක මිල නේද? එහෙනම් බෝලයක මිල කීයක් කියලා ආවද? 320ක් කියලා ආවා. වැඩි පැහැදිලිද? දැන් ඒ ආපු උත්තරේ මම මොකෝ කරන්නේ? දැන් මෙතන මේ පොඩ්ඩක් ලකුණු ටික දාගෙන යමුද? මේකේ සමීකරණයට ලකුණු දෙනවා. එතකොට මේ සමීකරණ දෙක ගොඩනගා ගන්නවට එක දෙනවා. සමීකරණ දෙක ගොඩනගා. මම මේ වෙන පාට පෑනක් පාවිච්චි කරන්නේ නැත්නම් වලට සමීකරණ වල තියෙන අංකයි ඒවයි පැටලෙනවනේ. ලකුණු දාගෙන යන්න. මේ දෙන්නට මම දෙනවා 1 1. ඊට පස්සේ මේ වැඩි කරලා හදාගන්න මේ දෙකටම දෙනවා එකක්. ඊට පස්සේ පළවෙනි එක සමීකරණේ උත්තරේ ගන්නවට වගේ උත්තරේ ගන්නවට දෙකක්. දැන් ලකුණු කීයක් එතන වෙලාද? 3යි 2යි 5යි. ඊටු ටික ඉස්සරහට යන්න. හරි. මම මේ ටික මකන උඩ ටික. දැන් තියෙන්නේ එකක අගේ හෙව්වා අනිකේ අගේ හොයන්න. අයනම් අර කැමැති සමීකරණයකට ආදේශ කරගත හැකිනේ. මම ඒකෙන් ඔයගොල්ලෝ ගාව ඉස්සෙල්ලා හදපු එක තියෙනව නැතිනේ. එහෙනම් මම පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. රයිට්. ආයෙන එකට ආදේශ කරමු. එකට ආදේශ කරනවා. කාවද? y සමානයි 320. එකට ආදේශයේ y සමානයි 320. රයිට්. දැන් එහෙනම් එක අපිට ආවේ 3x ධන 8y සමානයි 6160යි නේද? එහෙනම් y ටනේ අපිට මෙයාගේ ආවේ. y ට ආදේශ කරමු. එහෙනම් 3x ධන 8 ගුණ කිරීම y කියන්නේ 320යි සමානයි 6160යි. 320 මෙතන 8න් වැඩි කරගන්න වෙනවා. මම මේ පල්ලෙහා ටික මකා ගන්න පුතේ ඊට නැති හින්දා. AC එකත් එක්ක බෝඩ් එක මකන්න ගියාම පොඩ්ඩක් අමුතු වෙරක් දරන්න වෙනවා. ඔව්. මේ ඔයාලා නිදි නැතුව ඇති නේද? මේ අනේ වැඩත් එක්ක සක්‍රිය සම්බන්ධ වෙලා ඉන්න හොඳේ. මොකෝ මේ ඔක්කොම වඩා දැන් ඕගොල්ලොන්ට අපි අර හැමදාම කිව්ව අපේ ස්ලෝගන් එක හීන දිනන්නකම් අපි වැඩ කරන්න ඕනේ ඉතින්. ඒ හීන කවුරුත් ප්ලේට් එකකට දාලා මෙහෙම ඔයාගේ හීන කියලා ගෙනත් දෙන්නේ නැහැ. රයිට්. අපේ හීන පස්සේ ලුහු බැඳලා ඒ හීන දිනන එක අපේ වැඩක්. රයිට්. හරි. එහෙනම් මෙතනදී අපි මේක වැඩි කරමු. 3x මෙයා වැඩි කරාම බිඳුවයි 8 වරක් 2 16යි එකක් ඉතුරුයි 8 වරක් 3 24යි 25යි මෙතන එනවා 6160යි. ආයෙනම් මේ එක්සෙල් උත්තරේ හොයන්න ඉඳ මේ සංඛ්‍යාව මට එහා පැත්තට යවන්න පුළුවන්. 3x සමානයි 6160 වැඩි කිරීම අඩු කිරීම 2560. එතකොට අපි බලමු කීයක් අඩු කරාම වෙනවද කියලා. බිඳුවයි මෙතන එකක් එහා පැත්තට ගෙනවා 11න් 5ක් ගියාම 6යි. මෙතන 5යි 5න් 2ක් ගියාම 3යි 3600යි.
වැඩේ අවධානයෙන් කරගෙන යන්න කොයි හරි වැරද්දුවොත් අපිට ආයි හොයාගන්න බැරි වෙන්න ගන්නට තියෙන්නේ. එහෙනම් දෙපැත්තම කීයෙන් බෙදනවද? 3ෙන් බෙදනවා. මෙයා 3ෙන් බෙදුවාම කපලා යනව නේද? ආයි x විතරක් එනවා මේ පැත්තෙන්. 36 3ෙන් බෙදුවාම කීයක් කියලා එනවද? 12ක් 3 36යි. එහෙනම් 12යි. එහෙනම් මෙතනට කීයක් කියලා එනවද? 1200ක් කියලා එනවා. එහෙමද ආවේ? ඕ දුරිත දාලා 1200 කියලා. රයිට්. හරි. දැන් එහෙනම් ඔතෙන්ට වෙනකන් ආපහු දාගන්න ලකුණු දෙකක්. ඔක්කොම ලකුණු එතකොට සමගාමී සමීකරණයට කීයක් හම්බෙනවද? 7ක් හම්බෙනව නේද? රයිට්. මෙතනට ලකුණු දෙකක් මේ උත්තරෙත් ගත්තොත්. ඔතන එනකන් වැඩේ හරි ඇති නේද? එතකොට ඉස්සෙල්ලා අතන 3යි අතනට y හොයාගත්තට ලකුණු 2යි. ඔන්න x හොයාගත්තට මම මොකද්ද? තව ලකුණු දෙකක් ආවා. දැන් ඉතින් ඔයාලා ගාන පැහැදිලිව අන්තිමට ලියලා තියන්න. මොකද්ද? ක්‍රිකට් පිත්තක මිල මෙච්චරයි. මෙච්චරයි කියන්නේ කීයද? x නේ. 1200යි රුපියල් දාන්න. රයිට්. ඊට පස්සේ බෝලයක මිල රුපියල් 320යි කියලා ගාන පැහැදිලිව කරන්න. පැහැදිලිව ලියලා තියන්න. රයිට්. දැන් එතකොට පළවෙනි කොටසට සමගාමී සමීකරණ දෙක සුළු කරලා ඒ ගන්න කැලලට ලකුණු 7ක් ඕගොල්ලන්ට සෙට් වෙලා තියෙනවා. හරි ලේසියිනේ. දැන් මම කියවනේ අමාරුවක් නෑ කියලා. මම හිතන්නේ ඔයාලට මේක තේරෙනවා ඇති. එතකොට තව පාස් පේපර්ස් ටිකක් තියෙනවා. ඒ ටික කරලන්න. ඒ කරලා ওই ලකුණු ටික තහවුරු කරගන්න. එහෙම නැතුව දැන් මට පුළුවන් නේ කියලා හිටියොත් තව වෙනස් ගානක් අහුවෙන්න තියෙන chance එක නැති වෙනවා. හොඳේ. එතකොට මේ ගණන් ටික හදලා මම කිව්වා මම මාකින් ස්කීම් ටික දාලා තියෙන්නේ. ඒකත් එක චෙක් කරගන්න ඔයා හදපු ගාන ඔයා හිතපු විදිය හරිද? එහෙම නොතේරෙන දෙයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාලා අහන්න. රයිට්. අපි යන් ඊළඟ කැලලට ඒකේ. ගාන ඉවර කරමු ටක් ගාලා. රයිට්. මේක බලන්න. මේක කියන මෙන්න මෙහෙම. දෙවෙනි ගාන දැන් ඕන අපි ටිකට් පිටි ගාන අපි එක පැත්තකින් ලියාගමු. ඔව්. අපිට ආවා ටිකට් පිටි කීයක් කියලාද? ටිකට් පිටක මිල කීයක් කියලාද? අපි මෙතන උඩ ලියාගමු ටිකට් පිටක මිල ටිකට් පිටක මිල රුපියල් 1200යි. මොකෝ ඊළඟ ගාන හදන්න මට මේක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බෝලයක මිල මට ආවා. ඒ කියන්නේ x අනේ y නේද? ඔව් එතකොට බෝලයක මිල ආවා රුපියල් 320යි කියලා. ඔන්න මම දෙන්නගේ මිල හොයාගෙන තියෙන්නේ. දැන් අපි ගාන කියවමු. මේගොල්ලෝ කියනවා ක්‍රිකට් පිටි ගණන මෙන් දෙගුණයක් බෝල වනසේ හරියටම රුපියල් 9200කට මිලදී ගත හැකි ක්‍රිකට් පිටි ගණනත් බෝල ගණනත් සොයන්නලු. දැන් මේගොල්ලෝ කියනවා ක්‍රිකට් පිටි ගණන මෙන් කීයක්ද කියලා කියන්නේ නැහැ ගන්න ගාන. හරියටම දෙගුණයක් බෝල වනසේ. ඒ කියන්නේ ක්‍රිකට් පිටි යම් කිසි ප්‍රමාණයක් ගත්තොත් අපි හිතමු 3යි කියලා. එහෙනම් බෝල කීයක් ගන්නවා කියලාද කියන්නේ? 6ක් ගන්නවා කියලා. රයිට්. එහෙම ගත්තොත් හරියටම රුපියල් කීයක් යනවලුද? 9200ක් යනවලු. අන්න එතකොට 9200ක වියදමක් යනකොට අපිට බෝල කොච්චරක් ගන්න පුළුවන්ද බැට් කොච්චරක් ගන්න පුළුවන්ද කියලා අහන්නේ. අද මේ දෙන්න අතර එක සම්බන්ධයක් දීලා තියෙනවනේ මොකද්ද? පිටි යම් කිසි ගාණක් ගත්තොත් බෝල ගන්න ඒ වගේ කී ගුණයක්ද දෙගුණයක්. රයිට්. ඒ හින්දා මම පිටි වලින් ඉන්නේ දීලා තියෙන බෝල ගාන. එහෙනම් මං කියනවා මෙන්න මෙහෙම එකක්. මං ගන්න ක්‍රිකට් පිටි ගාන මම මේ ගාන්ටි ක්‍රිකට් පිටි ගාන ගණන මං ගන්නවා ඒ කියලා. එහෙනම් ඔය කියන විදිහට බං බෝල කීයක් වෙනවද? බෝල ගණන ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2යි ඒ වෙනවා. හරිද? මෙන්න මෙච්චර ටිකට් පිටි ගානකුත් මෙච්චර බෝල ගානකුත් ගන්න කීයක් යනවා කියලාද කියන්නේ 900 9200ක් යනවා. එතකොට ඔය ඒ කවුද කියලානේ ඒ සහ මේ 2යි ඒ කියන්නේ කවුද කියලා තමයි අපි හොයන්න තියෙන්නේ. දැන් අපි මේක සම්බන්ධය හදාගමු. දැන් ටිකට් පිටි ගන්න යන යෙදම හොයන්න මේක ඒ කියලා විතරක් ලියලා හරියන්නේ නැහනේ නේද? එහෙනම් ටිකට් පිටක මිල කීයද? 1200යි. එහෙනම් ඒ ගාණක් ගන්න කීයක් යනවද? 1200යි ඒ ගාණක් යනවනේ. එහෙනම් 1200යි මේ තියෙන ටිකට් පිටි ගන්න ගිය වියදම. එහෙනම් බෝල් එක මිල කීයද? 320යි. එහෙනම් බෝල ගණන ගන්න ඕනේ අපි අර වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2යි ඒ ප්‍රමාණයක්. එහෙනම් බෝල ගන්න කීයක් යනවද? එකතු කරනවා 320 වැඩි කිරීම 2යි. මේ ඔක්කොම ගන්න 9200ක් ගියාම ඔන්න ඔහොම අපි සමාන කරලා ලියන්න පුළුවන් නේද? රයිට්. දැන් තියෙන්නේ ඒගේ උත්තරේ හොයන්න. එහෙනම් මෙතන වෙනසක් වෙන්නේ නැහැ. 1200යි මෙතන මොකක් වෙනවද? දෙකකින් වැඩි වෙනවා 640යි මෙතනින් එනවා කීයයිද? 9200යි. මේ දෙක එකතු කරාම එනවා 0.6
4යි 8යි 1840යි සමානයි 9200යි කියලා. අයන ඒ වල උත්තරේ ගන්න මම මොකද කරන්නේ? 1840න් දෙපැත්තම බෙදනවා. මේ කපල යනවා. මේ බිඳුව කපල යනවා. ඕක පොඩ්ඩක් බෙදලා බලන්න ආසන්නව කීයක් එනවද කියලා. මම නිකමට පොඩ්ඩක් වැඩි කරලා බලනවා කොහොමද එන්නේ කියලා. 20යි 2යි 5ක් සෙට් වෙනවද බලමු. 40යි 2යි 42යි. පස්සරක් 1 5යි 4යි. 920ක් සෙට් වෙනවා. ඒ කියන්නේ 184ට 1යි මෙතනට ඒව වෙනවා 5ක් කියලා. එහෙනම් ඒ සමානයි කියලා මට කීයක් ගත හැකිද? 5යි කියලා එනවා. දැන් ඔය ඒ කියලා කිව්වේ මොකද්ද මම? ක්‍රිකට් පිටි ගණන. දැන් උත්තරේ ලියන්න. එහෙනම් ඒ කියන්නේ 5යි. එහෙනම් බෝල ගණන ඒ වගේ දෙගුණයක්නේ. එහෙනම් බෝල ගණන කීයක් වෙනවද? 10ක් වෙනවා. රයිට් පැහැදිලිද? දැන් ඕකේ ලකුණු දීලා තියෙන තව 3ක් තියෙනවනේ නේද? මේ සම්බන්ධතාවයේ ගොඩනගා ගන්නවට එක ලකුණයි. මේ උත්තර දෙකට එක ලකුණ ලකුණු 3 දීලා තියෙනවා. රයිට් එතකොට ඕගොල්ලෝ ගානේ භාගයක් හරි ගියොත් ඒ කියන්නේ මේ සම්බන්ධය හදලා ඕගොල්ලන්ට මේ කොහේ හරි වැරදුනත් එක ලකුණක් හම්බෙලා තියෙනවා රයිට්. පැහැදිලිද? මම හිතනවා මම ඊට වඩා සමගාමී සමීකරණ ගැන ආයි ගණන් හදන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ඒ ගණන් ටික හදාගෙන ඒ ගානේ ලකුණු 10 තහවුරු කරගන්න. ඒ තහවුරු කරගෙන මේ වැඩේ ගොඩ දාන්න. මොකද දැන් අපි ලකුණු ප්‍රමාණය එක්කහු කරගන්න එක ලේසි මුළු පේපර් එකක් ගැන හිතාගෙන වොරි වෙනවට වඩා. එතකොට අපි ඔය දන්නේම නැතුව ඒ අදාළ ලකුණ එක්කහු කරගෙන ඒක කන්ෆර්ම් මං එදාට ගන්න යනවා කියන්නේ. ඔයාලට නිසැකෙන්න ඔක්කොම බලලා නිකන් උඩින් පල්ලෙන් බලන් යනවට වඩා වැඩි දෙයක් කරගන්න පුළුවන්. රයිට්? හරි. එහෙනම් පුතේ හොඳ ළමයි වගේ කොටාගෙන යන්න බලන්න ලකුණු ටික ගන්නට කීයද කියලා. ටක් ගාලා. ටික බලනවද? විකට් යනවා නේද? විකට් දෙකයි ලකුණු 37යි නේද? හරි. දුල්ලිත් දිනුලක ලකුණු 8යි. දිලිත සස්සර ලකුණු 10යි. සසිදු අයියා මල්ලි දෙන්න මල්ලි අයියා 7යි මල්ලි 10යි. good right තව ඉන්නවද? කවිතා 8යි. තීක්ෂණ තීක්ෂණ 10යි. හොඳයි ඈ. දැන් ඔන්න ඕක තමයි තියෙන සතුට. දැන් එතකොට ඔය ළමයි ටික හරි ඇක්ටිව් ඉන්නව නේද? වැඩේ ඇක්ටිව් ඉන්නේ. දැන් අද වැඩේ කීයේ වෙනකන් ඇදෙයිද දන්නේ නැහැ. මටත් මහන්සි. අපි මහන්සි සලකන්නේ නැතුව එතකොට මං මොකක් හරි තැනක වරද්දනවා නම් මගේ අඩුපාඩුවත් හදාගෙන ඔයගොල්ලෝගේ ගමන යන්න තියෙන්නේ රයිට්. තව සර් වෙලාව දුන්නා මදි. හරි හරි. කන්න වෙලාව දුන්න නෙමෙයි මං. චතුර ලකුණු 10ක්. රයිට්. ඒ කියන්නේ පුතේ මට ඔය දාන ලකුණුත් එක තේරෙන්නේ මාත් එක්ක මේ වැඩේ හිටිය ළමයි මේ ලකුණු 10 කන්ෆර්ම් කරගෙන කියලා. රයිට්. එහෙනම් ඔයගොල්ලෝ ඊටු ටික හදන්න මං අර හැමදාම කිව්වාගේ මං දරුවෝ සමහර අය මගෙන් අහනවා. එතකොට ඒ තියෙන ගැටලු අඩුපාඩු ඊටු ගණන් වල මොනවා හරි තිබ්බොත් මං ඕන වෙලාවක ඒවට උත්තර දෙනවා. හරි. එතකොට ඔයාලා වෙනුවෙන් මේ දවස් ටික වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් මේ අනිත් ඔය විද්‍යාව ඉතිහාසයේ තියෙන ඒවත් ඇවිල්ලා කතා කරලා ඒ ටික මේ කරගන්න. රයිට්.